හරි දරු සියලු දෙනාටම අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් වේවා. අපි එනවන්න අද දවසේත් මගේ මතක අපි තුන්වෙනි දවසනේ. තුන්වෙනි දවසට අද අපි මුණ ගැහෙනවා දරුවෝ ඉතිහාසයේ පන්තිය. අපි ගිය සතියේ සාකච්ඡා කරගත්තා දීපවංශය පිළිබඳව. දීපවංශය පිළිබඳව සම්පූර්ණ සාකච්ඡාවක් ගිය සතියේ අපි කරගත්තා. අද අපේ මාතෘකාව වෙන්නේ මහා වංශය. අපි හිමින් සීරුව මහා වංශය ගැන කතා කරමු. අනිවාර්යයෙන්ම දරුවෝ කාට හරි අපේ දරුවෙකුට කවුරුන් හෝ අපේ දරුවෙකුට බැරුව ගියොත් සජීවීව මේ පාඩමට සම්බන්ධ වෙන්න අනිවාර්යයෙන්ම මම කියන්නේ මහා වංශය හා සම්බන්ධ වන රෙකෝඩින් එක හොඳටම අධ්‍යයනය කරගන්න. රෙකෝඩින් එක හොඳටම අධ්‍යයනය කරගන්න හේතුව තමයි මම මේ ඉස්සෙල්ලත් කිව්වා ලකුණු 16ක ප්‍රශ්නයක් නිර්මාණය කරන මාතෘකාවක් මහා වංශය කියලා කියන්නේ. අවුරුද්දක් කර අවුරුද්දක් වගේ මහා වංශය රචනා ප්‍රශ්නයක් විදිහට මාතෘකා වෙනවා. එතනදී ගිය අවුරුද්දේ මහා වංශය ඇහුවේ නැත්නම් කියන්නේ මූලාශ්‍ර ඇහුවේ නැත්නම් මේ අවුරුද්දේ බොහෝ විට මූලාශ්‍ර වලින් ප්‍රශ්න අහනවා. මූලාශ්‍ර කියන පාඩම ඇතුලේ තියෙන ප්‍රධානම මාතෘකාව තමයි මහා වංශය. ඒ ඇරෙන්න තව තියෙනවා අටුවා ටීකා ටිප්පණී ගැන අහනවා. ඊට පස්සේ සෙල්ලිපි හා සම්බන්ධව අහනවා. ඔය මාතෘකා කිහිපය තමයි මාරුවෙන් මාරුවට අහන්නේ. අවුරුද්දක් කර අවුරුද්දක් මූලාශ්‍ර අහනවා. මූලාශ්‍ර වලින් වැඩිපුර ඉලක්ක වෙනවා මහා වංශය. පැහැදිලිද? ප්‍රශ්න අංකය ලංකා ඉතිහාසයේ පේපරේ ප්‍රශ්න අංකය 2. දෙවෙනි ප්‍රශ්නය. පළවෙනි ප්‍රශ්නේ මැප් එකනේ. දෙවෙනි ප්‍රශ්නෙට තමයි මම ඔය කියපු රටාවට මම ඔය කියපු සිස්ටම් එකට ප්‍රශ්න හැදෙන්නේ. තව ටික වෙලාවක් මම යන්න ඇරලා ඔයගොල්ලන්ට ටියුට් හා සම්බන්ධ විස්තරය මම පොඩ්ඩක් කියන්නම්. තව ළමයිට සම්බන්ධ වෙන්න ඇරලා අපි හිමින් සීරුව යමු දරුවෝ පාඩමට. අපි ගිය සතියේ කතා කළා දීපවංශය හා සම්බන්ධව සෑහෙන විස්තරයක් අපි දීපවංශය පිළිබඳව කරගත්තා. දරුවෝ මහා වංශය. ලංකාවේ ඉතිහාසය අධ්‍යයනය කරන්න ඕන නම් කාට හරි කෙනෙකුට ඒ ඉතිහාසය අධ්‍යයනය කරද්දී භාවිතා කරන්න පුළුවන් දැනට ලංකාවේ තියෙන හොඳම සාහිත්‍ය මූලාශ්‍රය තමයි මහා වංශය කියලා කියන්නේ. හොඳම සාහිත්‍ය මූලාශ්‍රය. එතකොට හොඳම කියන එකෙන් අදහස් වෙනවානේ නරක චුට්ටක් හරි තියෙනවා කියලා නේද? මහා වංශයේ අප්සෙට් තනුත් තියෙනවා. එමෙ නැතුව නෙමෙයි. හැබැයි ලංකා ඉතිහාසය ඉගෙන ගන්න තියෙන හොඳම සාහිත්‍ය මූලාශ්‍රය මහා වංශය. ඔය ගිය සතියේ දීපවංශය ගැන කතා කරද්දී මම ඔයගොල්ලන්ට කියන්න ඇති සාහිත්‍ය මූලාශ්‍රයක් ගැන කතා කරද්දී අනිවාර්යයෙන්ම ඒ සාහිත්‍ය මූලාශ්‍රයේ කතුවරයා කවුද? කතෘ කාලය කතුවරයා ඒ වගේම කාලය මොන කාලෙද මේක රචනා වෙන්නේ? කතුවරයා කාලය අරමුණ අන්තර්ගතය මූලාශ්‍ර වැදගත්කම් නම් වැදගත්කම් දුර්වලතා නම් දුර්වලතා අනිවාර්යයෙන්ම මේ කියන තොරතුරු ටික සාකච්ඡා කරගත යුතුමයි. මේ කියන ඒවා අනිවාර්යෙන් කියන්න ඕන. එහෙනම් ඊගාවට අපිට සිද්ධ වෙනවා මහා වංශය හා සම්බන්ධව මේ කියපු තොරතුරු ටික හිමින් සීරුව අධ්‍යයනය කරගන්න. මහා වංශේ කතුවරයා කවුද? මහා වංශය රචනා කළේ මොන කාලයේද? මහා වංශය රචනා කිරීමේ අරමුණ මොකද්ද? මහා වංශය තුල තියෙන අන්තර්ගතය මොකද්ද? මහා වංශය රචනා කරන්න මූලාශ්‍ර කරගත්තේ මොනවද? ඒ වගේම මහා වංශයේ තියෙන වැදගත්කම් නම් වැදගත්කම් මොනවද? දුර්වලතා නම් දුර්වලතා මොනවද? අනිවාර්යයෙන්ම මේ තොරතුරු ටික සාකච්ඡා කරගන්න ඕන. දීපවංශයේ නම් දරුවෝ කතුවරයෙක් පිළිබඳව සඳහනක් තිබෙන්නේ නැහැනේ කවුද කතුවරයා කියලා දීපවංශයේ තිබුණේ නේද? දීපවංශය අධ්‍යයනය කරලා තියෙන තොරතුරු විදිහ පිළිබඳව අපි හොයලා බලලා
ඒ මතනේ අපි පදනම් වෙලා කිව්වේ දීපවංශය රචනා කරන්න ඇති භික්ෂුණීන් වහන්සේලා විසින් කියලා. අනුරාධපුරයේ හත්තාල්ලක මේනවරේ වැඩ වාසය කරපු භික්ෂුණීන් වහන්සේලා මේක රචනා කරන්න ඇති කියලා අපි කිව්වේ. ඒකේ තිබුණු තොරතුරු දිහා බලලානේ. හැබැයි එච්චර තටමඬ දෙයක් නැහැ. මහා වංශය නම් පැහැදිලිවම සඳහන් වෙනවා මහා වංශය රචනා කරලා තියෙන්නේ කවුද කියලා. ඔයගොල්ලන්ට O level මතක තියෙනවා නම් අමුතුවෙන් ඉතින් ඕවා කියන්න දෙයක්වත් නැහැ දන්නවා. හොඳේ O level මතකේ. ඒ වුණාට ඉතින් අපේ ළමයිට තියෙන අප්සෙට් එක තමයි O level මතක නෙමෙයි. මේ උදේට කෑවේ මොනවද කියලා මතකයිනේ. දවල්ට කෑවේ මොනවද කියලා මතකයිනේ. එහෙව් එකේ O level මතකය හොඳටම ඇති. දැන් ඔක්කොම දේවල් හොඳටම මතක තියෙනවා ඔයගොල්ලන්ට. එහෙම කියලා හිතන්න තරම් ඉතින් මම මෝඩ වෙන්නේ නැහැ. හරිද? ඒ නිසා මම කියන්නම්කෝ මහාවංශ කතුවරයා මහාවංශය තුල පැහැදිලිව සඳහන් වෙනවා මහාවංශයේ කතුවරයා අනුරාධපුරයේ මහා විහාරයේ දික් සඳ සෙනෙවියා පිරිවෙන් වාසී මහානාම පැහැදිලිව තියෙනවා මහා වංශයේ කතුවරයා කවුද කියලා අනුරාධපුරයේ මහා විහාරයේ දික්සඳ සෙනවියා පිරිවෙන් වාසී මහානාම හිමි. පැහැදිලිව කවුද කතුවරයා කියලා සඳහන් වෙලා තියෙනවා. දරුවෝ එදා අනුරාධපුරේ මහා විහාරය කියන පන්සලේ එකින් එක ආරාම පද්ධති තිබුණා. හිතන්නකො මෙහෙම මේ තියෙන්නේ මෙන්න තියෙනවා දරුවෝ මහා විහාරය කියන පන්සල. මෙන්න මහා විහාරය කියන පන්සල. මේ මහා විහාරය කියන පන්සලේ හරිද? එකින් එක ආරාම පද්ධති තියෙනවා. එකින් එක ආරාම පද්ධති. අපි හිතුව මෙහෙම. මෙන්න එක ආරාම පද්ධතියක්. මෙන්න තව ආරාම පද්ධතියක්. මෙන්න තවත් ආරාම පද්ධතියක්. මෙන්න තවත් එකක්. මෙන්න තවත් එකක්. එකින් එක ආරාම පද්ධති තියෙනවා. පන්සලේ නම මහා විහාරය. හැබැයි මහා විහාරය කියන පන්සල ඇතුලේ මේ ආරාම පද්ධතිය මරුගන පිරිවෙන, පලග්ග පිරිවෙන, සුන්තාහ පිරිවෙන. ඔන්න එකින් එක ආරාම පද්ධති. හරිය නිකන් ඔයගොල්ලන්ගේ ඉස්කෝලේ ගොඩනැගිලි නම් කරලා තියෙන එකින් එක ගොඩනැගිලි නම් කරලා තියෙනව නේද? අන්න ඒ වගේ. හරිද? එකින් එක නම් කරලා තියෙනවා. එහෙම නම් කරලා තිබුණු ඒවා අතර එකක් තමයි දික්සඳ සෙනවියා පිරිවෙන. මොකක්ද? දික්සඳ සෙනවියා පිරිවෙන. අපි තුමු මෙන්න දික්සඳ සෙනවියා පිරිවෙන. හරිද? අපි හිතමු මෙන්න දික්සඳ සෙනවියා පිරිවෙන. එතන මහානාම හාමුදුරුව වැඩ වාසය කරලා තියෙන්නේ කොහෙද? අනුරාධපුරයේ මහා විහාරයේ කියන පන්සලේ දික්සඳ සෙනවියා පිරිවෙන කියන ආරාම පද්ධතිය තමයි මහානාම හාමුදුරුව වැඩ වාසය කරලා තියෙන්නේ. මුන්වහන්සේ වැඩ වාසය කරලා තියෙන්නේ. ළමයි හරි ලේසි හොදේ කොටියෙම කිව්වොත් ඇඩ්‍රස් එකක් කිව්වා වගේ ඈ. ලියුම් කවරයක් අරගෙන ලියුමක් ලියලා ලියුම් කවරයක් අරගෙන ඕක දාලා ලියන්න ඇඩ්‍රස් එකට ලබන්නාගේ ලිපිණයට මහානාම හිමි දික්සංසනවියා පිරිවෙන මහා විහාරය අනුරාධපුරය. ළමයි තැපැල්කාරයා මාසයක් විතර හොයයි මේ ඇඩ්‍රස් එක. ඇයි නෑ නිකි අනුරාධපුරයටත් යයි. මහා විහාරය කියන ආරාම පද්ධතිය හොයාගන්න ඉතින් පුළුවන් වුණා කියමුකෝ. දික්සංසනවියා පිරිවෙන කෙලින්ම හොයන්න වෙන්නේ පුරාවිද්‍යාත්මකව තමයි මේ ඇඩ්‍රස් එක. මේ ඇඩ්‍රස් එක හොයාගන්න වෙන්නේ කොහොමද? කෙලින්ම පුරාවිද්‍යාත්මකව. ඉතින් මේ කෙලින්ම පුරාවිද්‍යාත්මක ඇඩ්‍රස් එකක් ගන්නේ නේ. මහානාම හාමුදුරුව වැඩ වාසය කරලා තියෙන තොර මේකේ කතුවරයා මහානාම හාමුදුරුව උන්වහන්සේ වැඩ වාසය කරලා තියෙන්නේ මෙන්න. හරි එහෙනම්
එක ප්‍රශ්නයක් හරි ඈ. මොකද්ද? කතුවරයා කවුද? ඊට පස්සේ මේක රචනා කළේ මොන කාලයේද? මේක රචනා කළේ මොන කාලයේද? දරු මේක මම මේ කාලය හා සම්බන්ධ කතන්දරේ මීට ඉස්සෙල්ලත් ඔයගොල්ලන්ට මේ අර දීපවංශය ගැන කතා කරද්දි මම ඔයාලට දීලා තියෙනවා. මේක අපි කතා කළා. අපි පොඩ්ඩක් බලමු මහා වංශය රචනා කරන්නේ මොන කාලයේද? තප්පර කීපයක් දෙන්නකෝ. දරු මහා වංශය රචනා කරන්නේ ක්‍රිස්තු වර්ෂ 5 හෝ 600 වස්වල. ක්‍රිස්තු වර්ෂ 5 හෝ 600 වස්වල තමයි මහා වංශය රචනා කරලා තියෙන්නේ. දැන් ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවස කිව්වහම දරුවෝ 5 වෙනි සියවස කියලා කියන්නේ 400 ගණන්. 5 වෙනි සියවස කියන්නේ 400 ගණන්. 6 වෙනි සියවස කියන්නේ 500 ගණන්. මම මේක ඉස්සෙල්ලා ඔයගොල්ලන්ට සියවස් හදාගන්න විදිය කියලා තියෙනවා දීපවංශය හා සම්බන්ධව කතා කරද්දී නේද? 400 ගණන් නම් 5 වෙනි සියවස 500 ගණන් නම් 6 වෙනි සියවස සියවස කියන්නේ නිතර සංඛ්‍යාවක් ඉස්සරහින් තියාගෙන 10 වෙනි සියවස කිව්වොත් 900 ගණන් 9 වෙනි සියවස කිව්වොත් 800 ගණන් නිතර සියවස් කියන්නේ ඒ විදිහට. අර දීපවංශය මහා වංශය රචනා කරලා තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 5 හෝ 6 සියවස් අතරතුර. ඒ කියන්නේ අන්න බලමු අපි. right. ළමයි මම මෙතනින් කාලය දාගෙන එන්නම්. මම මෙතන දානවා 600 නෑ 700 800 sorry 700 600 පුළුවන් නම් මම මේ අඩුවෙන් ලියාගෙන යන්නේ ඇයි කිරි වෙරලා පුළුවන් නම් ඔයාලා හිතන්න. අඩුවෙන් ලියාගෙන යන්නේ ඇයි කියලා කින් එක අඩුවෙන් අඩුවට ලියාගෙන යන්නේ. ඇයි කියලා පුළුවන් නම් හිතන්නකෝ. 700 600 500 400 300 200 100 බිඳුව 100 200 300 400 500 600 700 හරිද? දරුවෝ මම මෙහෙම ඇන්දේ දකින්න. තප්පර කීපයක් ඉන්න. හරි. දරුවෝ මේ පැත්තට ක්‍රිස්තු වර්ෂ නම් මේ පැත්තට ක්‍රිස්තු වර්ෂ නම් මම උන දානවා මේ පැත්ත ක්‍රිස්තු වර්ෂ මේ පැත්තට මම දානවා ක්‍රිස්තු පූර්ව කියලා. හරිද? හොඳට බලා ගන්න. මහා වංශය රචනා කරලා තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 5 හෝ 600 වස්වල. මහා වංශය රචනා කරලා තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 5 හෝ 600 වස්වල. පොඩ්ඩක් ඉන්න. හරි. මහා වංශය රචනා කරලා තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 5 හෝ 600 වස්වල. 5 කියලා කියන්නේ මෙන්න මේ කාල සීමාව. 6 කියලා කියන්නේ මෙන්න මේ කාල සීමාව.
මෙන්න මේ කාල සීමාවේ යම් අවස්ථාවක තමයි මහා වංශය රචනා කරලා තියෙන්නේ. එහෙනම් අපි මේ එකින් එක විසඳගෙන යන්නේ මහා වංශය හා සම්බන්ධ තොරතුරුනේ. එක මොකක්ද මහා වංශයේ කතුවරයා කවුද? ඒ ප්‍රශ්නේ විසඳගත්තා. මේ කතුවරයා කවුද? දෙවෙනි එක මහා වංශයේ කාලය මොකක්ද? ක්‍රිස්තු වර්ෂ 5 හෝ 600 වස්වල තමයි මහා වංශය රචනා කරලා තියෙන්නේ. ඒ කියන්නේ 400 ගණන් හෝ 500 ගණන් වල. ඊට පස්සේ විසඳන්න තියෙන තව ප්‍රශ්න මොනවද? කතුවරයා කාලය අරමුණ අරමුණ. ඇයි මේක ලියලා තියෙන්නේ? ඇයි මහා වංශය කියන කෘතිය රචනා කරලා තියෙන්නේ? දරුවෝ පොත කියවගෙන යද්දී හොඳටම පැහැදිලි මේ පොතේ තියෙන පරිච්ඡේද 37කුත් ගාථා 50. මේ පොතේ කියන්නේ මහා වංශය කියන මූලාශ්‍රය තුල තියෙනවා පරිච්ඡේද 37කුත් ගාථා 50ක් තියෙනවා දරුවෝ. පරිච්ඡේද 37යි ගාථා 50යි. අපි අලුත් මෙහෙකට යමුකෝ. පරිච්ඡේද 37කුත් ගාථා 50ක් තියෙනවා. මේ පරිච්ඡේද 37කුත් ගාථා 50න් පරිච්ඡේද 11ක්ම විස්තර කරලා තියෙන්නේ දුටු ගැමුණු ගැන. දුටු ගැමුණු ගැන. ඒතර ඇයි දුටු ගැමුණු ගැන විස්තර කරලා තියෙන්නේ? මේක හොයද්දි දරුවෝ හොඳටම පැහැදිලි. දුටු ගැමුණු කියන චරිතය විස්තර කරලා තියෙන්නේ එතුමා තමයි මහා වංශය රචනා කරපු මහානාම හාමුදුරුවෝ. මහා වංශය රචනා කරපු මහානාම හාමුදුරුවෝ වැඩ වාසය කරපු පන්සල. මොකද්ද? මහා විහාරය. මහා විහාරය අංග සම්පූර්ණ ආරාම පද්ධතියක් බවට පත් කරන්නේ දුටුගැමුණු රජතුමා. ඒ නිසා දුටුගැමුණු රජතුමා පිළිබඳව විස්තර කරලා තියෙනවා. ඒවත් එක්ක බලද්දී අපිට පැහැදිලි වෙනවා මේ මහා වංශය රචනා කිරීමේ මූලික අරමුණක් වෙලා තියෙන්නේ මහා විහාරය පිළිබඳව විස්තර කරන එක. ඒතර මහා වංශය කියන්නේ මොකද්ද? මහා විහාරේ වංශ කතාවගේ සිද්ධියක් තමයි දැනෙන්නේ. හරි. එහෙනම් කතුවරයා පැහැදිලි, කාලය පැහැදිලි, අරමුණ තමයි මහා විහාරයේ පිළිබඳව විස්තර කරන එක. ඒතර මහා විහාරයේ පිළිබඳව විස්තර කරද්දී මහා විහාරයේ වෙනුවෙන් වැඩ කළේ කවුද? ඒ වැඩ කරපු ඕනම කෙනෙක් පිළිබඳව දරුවෝ විලි ලැජ්ජ නැතුව මහා නාම හාමුදුරුවෝ ආයිතින් රෙද්දි ඉල්ලේ වර්ණනා කරනවා. හරිද? එහෙම දවැන්ත වර්ණනාවක්. අරමුණත් හරි. අන්තර්ගතය. මහා වංශයේ අන්තර්ගතය මොකද්ද? ඔයගොල්ලෝ මහා වංශය කියන කෘතිය අරගෙන කියෙව්වොත් එහෙම දරුවෝ ඔයගොල්ලෝ කවුරු හරි කෙනෙක් මහා වංශය කියන කෘතිය ගන්නවා. කෘතිය අරගෙන කියවනවා. කියෙව්වොත් එහෙම ඔයගොල්ලන්ට මහා වංශය තුල ලංකා ඉතිහාසය හා සම්බන්ධව තොරතුරු ලබා ගන්න පුළුවන්. බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනයේ සිට මහසෙන් රාජ සමයේ අවසානය දක්වා. ඔයගොල්ලෝ අරගන්නවා මහා වංශය අරගෙන කියවනවා. කියවද්දි බුදුහාඳුරුව කවද්ද ඉස්සල්ලාම ලංකාවට වැඩම කළේ? එතන ඉඳලා බුදුහාඳුරුව ලංකාවට වැඩම කළා. ඉස්සල්ලාම දෙවෙනි වතාවටත් උන්වහන්සේ වැඩම කළා. තුන්වෙනි වතාවටත් උන්වහන්සේ වැඩම කළා. බුද්ධ පරිනිර්වාණය සිද්ධ වෙනවා. ඒ පරිනිර්වාණය සිදු වෙන අවස්ථාවේදී පරිනිර්වාණය සිදු වෙන දවසේම විජය කුමාරයා ලංකාවට එනවා. ඒ ඔක්කොම සිද්ධි එකින් එක තියෙනවා. අන්තිමේදී මහසෙන් රජතුමා මරණයටපත් වෙනවා. එතෙන්ට වෙනකන් තොරතුරු තියෙනවා. මහසෙන් රජුගේ අභාවය දක්වා තොරතුරු. ඔය දීපවංශයේ අන්තර්ගතය ගැන කතා කරද්දී මම ඔයගොල්ලන්ට විස්තර කරලා දුන්නා. බුදුන් වහන්සේ ඉස්සල්ලාම ලංකාවට වැඩම කරලා තියෙන්නේ කවද්ද කියලා. නේද? මම ඒක දැන් සංඛ්‍යාව මම හදලා කියන්නම්. 544ට එකතු කළොත් 45ක් 4යි 5යි 9 4යි 4යි 5යි 589. බුදුහාමුදුරුවෝ ඉස්සල්ලාම ලංකාවට වැඩම කරලා තියෙන්නේ ක්‍රිස්තු පූර්ව 589. ක්‍රිස්තු පූර්ව 589 තමයි බුදුහාමුදුරුවෝ ඉස්සල්ලාම ලංකාවට වැඩම කරලා තියෙන්නේ. මෙන්න මේ කියන අවුරුද්දේ 589. බුදුහාඳුරු ඉස්සල්ලාම ලංකාවට වැඩම කරපු ක්‍රිස්තු පූර්ව 589 ඉඳලා මහසෙන් රජුගේ අභාවයේ සිදුවන
ක්‍රිස්තු වර්ෂ 301 දක්වා. ක්‍රිස්තු වර්ෂ 301 දක්වා ලංකා ඉතිහාසයේ මේක ඇතුළත් වෙලා තියෙනවා. දරුවෝ එතකොට බුදුහාඳුරුවෝ ඉස්සල්ලාම ලංකාවට වැඩම කරේ ක්‍රිස්තු පූර්ව 589 කියලා මං කිව්වේ කොහොමද? බුදුහාමුදුරුවෝ නැත්නම් සිදුහත් බෝසතාණන් වහන්සේ බුදු වෙන්නේ ක්‍රිස්තු පූර්ව 589. උන්වහන්සේ බුදු වුණු ප්‍රථම අවුරුද්දේ ලංකාවට වැඩම කරනවා. එහෙනම් උන්වහන්සේ බුදු වෙලා තියෙන ක්‍රිස්තු පූර්ව 589 නම් බුදු වුණු ප්‍රථම වර්ෂයේම ලංකාවට වැඩම කරලා තියෙනවා නම් ස්ථිරයි බුදුහාඳුරෝ ලංකාවට වැඩම කරලා තියෙන්නේ මොන අවුරුද්දේද? ක්‍රිස්තු පූර්ව 589 දී. පැහැදිලිද? ක්‍රිස්තු පූර්ව 589 දී තමයි උන්වහන්සේ ලංකාවට වැඩම කරලා තියෙන්නේ. දරුවෝ මෙතන ඉඳලා මෙතෙන්ට අවුරුදු කීයක් තියෙනවද? ඒ බලමු පොඩ්ඩක්. මෙතන ඉඳලා මෙතෙන්ට අවුරුදු කීයක් තියෙනවද? මෙතන ඉඳලා මෙතෙන්ට අවුරුදු 589යි. මෙතන ඉඳලා මෙතෙන්ට අවුරුදු 301යි. ඒ කියන්නේ මෙතන ඉඳලා මෙතෙන්ට අවශ්‍ය නම් කාලය අවුරුදු කීයක් තියෙනවද කියලා හොයන්න 589 මෙතන ඉඳලා මෙතෙන්ට 589යිනේ 589 එකතු කිරීම මෙතන ඉඳලා මෙතෙන්ට 301යිනේ එකතු කිරීම 301. එහෙනම් 589 එකතු කිරීම 301. එහෙම නේද? 589 එකතු කිරීම 301. මේ හරියම ලියන්න. 589 එකතු කිරීම 301 කියන්නේ 9යි 1යි 0යි 8යි 1යි 9යි 5යි 3යි 8යි අවුරුදු 890ක තොරතුරු. ලංකාව හා සම්බන්ධ අවුරුදු 890ක තොරතුරු අන්තර්ගත වෙලා තියෙනවා. පැහැදිලිද? බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනයේ සිට මහසෙන් රාජ සමයේ අවසානයේ දක්වා. එහෙම නැතුව කාට හරි කෙනෙකුට ඕනනම් ඔක විස්තර කරලා කියන්නත් පුළුවන්. බුදුන් වහන්සේ ප්‍රථම වතාවට ලංකාවට වැඩම කළා වූ ක්‍රිස්තු පූර්ව 589 සිට දෙවන වර ලංකාවට වැඩම කිරීම, තෙවන වර ලංකාවට වැඩම කිරීම, බුදුන් වහන්සේගේ පරිනිර්වාණය, එදිනම සිදු වූ විජයාගමනය, පණ්ඩු වාසදේව, පණ්ඩු කාභය, දේවානම් පියතිස්ස ආදී රජවරුන් පිළිබඳව තොරතුරු ඇතුළත් කර මහසෙන් රජුගේ අභාවයේ සිදු වූ ක්‍රිස්තු වර්ෂ 301 දක්වා වසර 890ක තොරතුරු මහා වංශය තුල අන්තර්ගත වෙයි කියලා පොඩ්ඩක් අර ගමේ කියන්නේ රංගලා වැඩක් පෙන්නලා වැඩක් දාලා කියන්නත් පුළුවන්. ඕනෑම කෙනෙක් කියනවානේ බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනයේ සිට මහසෙන් රාජ සමයේ අවසානය දක්වා කියලා. ඊට වඩා කෙනෙක් කියනවානේ බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය, දෙවන තෙවන ලංකාගමනය, බුදුන් වහන්සේගේ පරිනිර්වාණය දිනම සිදු වූ විජයාගමනය, දේවානම් පණ්ඩුකාභය, දේවානම් පියතිස්ස ආදී රජවරුන් පිළිබඳ තොරතුරු ඇතුළත් කර මහසෙන් රාජ සමයේ අභාවය දක්වා කියන එකට පොඩ්ඩක් උඩ ලෙවල් එකෙන් ළමයෙක් කියනවා. ඉතින් හොඳටම රඟලා උත්තරේ දෙන්න පුළුවන්. මම අර ඉස්සෙල්ලා කියපු විදිහට අවුරුදුත් එක්කම ගලපලා ළමයි මේ උසස් පෙළනේ නේද? අනිත් ළමයිට වඩා අපි විශේෂ වෙන්න ඕන. අනිත් ළමයිට වඩා විශේෂ වෙද්දි තමයි අපිට වැඩි ලකුණක් හම්බෙන්නේ. මොනවා වුණත් දරුවෝ උත්තර පත්‍ර බලන්නේ මැෂින් නෙමෙයිනේ. ඔයගොල්ලන්ගේ උත්තර පත්‍රය බලන්න පෙර ඊට ඉස්සෙල්ලා උත්තර පත්‍රය ඔයගොල්ලන්ට වඩා පොඩ්ඩක් හරි වැඩි තොරතුරක් දෙකක් තියෙනවා නම් ඔයාලට ලොවෙත් එයාට දුන්නු ලකුණ දෙන්නේ නැහනේ නේද? ඔයාලට ඉස්සෙල්ලා ඔයාගේ උත්තර පත්‍රය බලන්න ඉස්සෙල්ලා උත්තර පත්‍රය පරීක්ෂකවරයා බලනවා. බලද්දි ඒකේ තියෙන යම් තොරතුරු ටිකක් ලකුණු 16න් ලකුණු 14ක් දෙනවා. හොඳටම ලියලා. ඔයගොල්ලොත් හොඳටම ලිව්වා. හැබැයි අර ඉස්සෙල්ලා දරුවා ලියපු සමහර තොරතුරු ඔයාලගේ නැහැ. ඒ නිසා සමහර විට ඔයාලට ලකුණු 14 හම්බ වෙනවනේ මොනවා වුණත් සාපේක්ෂ වෙනවනේ.
ඒ සාපේක්ෂ වීම නිසා දරුවෝ පුළුවන් තරම් උපරිම තොරතුරක් ලියන් try එකක් දෙන්න ඕන. ඔයාලා මගෙන් ඇහුවොත් "සර්, ලකුණු 16ක ප්‍රශ්නයකට කොච්චරක්ද ලියන්න ඕනේ? පිටු 3ක්. පිටු 3ක් බෑ ළමයි. පිටු 5ක් බෑ මොන පිස්සුද? පිටු 10ක් නැහැ. පිටු 20ක්ද? නැහැ. යකෝ එහෙමනම් එපා නේද මේ මගුල. එක ප්‍රශ්නයක් පිටු 20ක් ලියලත් බැයි නම් කාලය පැය 3යි. පැය 3කට කෙටි පේපරේ පැයක් වගේ කාලයකදී කරන්න. ඉතිරි පැය දෙකට ප්‍රශ්න 3ක් ලියන්න. එක ප්‍රශ්නයකට විනාඩි 40ක් ගන්න. විනාඩි 40කට ලියන්න පුළුවන් ඔයගොල්ලන්ට පිටුවද මොනවා කරන්නද? පිටුවයි තියෙන්නේ. පිටු 5ක්ද? එහෙනම් පිටු 5 ලියන්න. පිටු 5 ලියන කෙනා පිටු 6ක් ලියන්න try එක දෙන්න. කාට හරි කෙනෙකුට විනාඩි 40ට පිටු 10ක් 15ක් ලියන්න පුළුවන් නම් මම මොකද දරුවෝ එයාව සීමා කරන්නේ පිටු 5ක් ලිව්වහම ඇති කියලා. පිටු 3ක් ලිව්වහම ඇති කියලා ලියන්න. හැබැයි අයාලේ ලියන්නත් එපා. පොයින්ට් වලට තොරතුරු ලියන්න ඕනේ. ඔහේ තොරතුරු ලියලා වැඩකුත් නැහැ. නැත්නම් අපිට හම් වෙනවා සමහර දරුවෝ ලියලා තියෙනවා මගේ අම්බෝ මහා වංශය වගේ ප්‍රශ්න තුනට උත්තර ලියලා තියෙනවා. කියවගෙන යද්දි ලියපෙකා හොයාගෙන ගිහින් ලොලු ගෙඩිය බලන්න හිතෙනවා. මොකටද යකෝ මෙච්චර ලිව්වේ කියලා ලියලා තියෙන්නේ ඔක්කොම කුණුහරුප. අර ගම කියන්නේ වදුරු කුණුහරුප කියලා. අහලා තියෙන එක ප්‍රශ්නයක් මේක ලියලා තියෙන නන්නත්තාරේ අයාලේ යන්න ලියලා. එහෙම ලියලා වැඩකුත් නැහැ. ප්‍රශ්නෙට අදාළව උපරිමේ ලියන්න ඕන. මොකද අපි දන්නේ ඔයාලට ඉස්සරහා ඉන්න දරුවා, ඔයාලට පිටිපස්සේ ඉන්න දරුවා කොච්චර ලියයිද කියලා. මොනවා වුණත් ඔයාගේ උත්තර පත්‍රේ, ඔයාගේ ඉස්සරහා ඉන්න දරුවාගේ උත්තර පත්‍රේ, ඔයාගේ පිටිපස්සේ ඉන්න දරුවාගේ උත්තර පත්‍රේ කොටින්ම කිව්වොත් හිස්ටරි ලියන දවස නම් දරුවෝ ඔයාලා වාඩි වෙලා හිටපු හෝල් එකේ ඉන්නේ 10 දෙනෙක් විතර නම් ෂුවර් ෂොට්ලි ඔය උත්තර පත්‍ර 10ම බලන්නේ එකම ගුරුවරයා. එකම ගුරුවරයා. හරිද? ඒ හින්දා සාපේක්ෂ උත්තරපත්‍ර බැලෙනවාමයි. කියන්නේ උපරිම මධ්‍යස්ථායි මාක් ස්කීම් එකේ තොරතුරු දිහා බලලා තමයි ලකුණ දාන්නේ. ඒ වුණාට එතන ඉන්න 10 දෙනාගෙන් එකෙක් හරි අනිත් අයට වඩා පොඩ්ඩක් හරි වැඩිපුර ලියලා තියෙද්දි මං කියන දේ තේරුම් ගන්නකෝ. යම් ලකුණක් වැඩි වෙනවාමනේ නේද? ඒ නිසා ළඟ ඉන්න කෙනා කොච්චර ලියයිද කියලා ෂුවර් නැති නිසා ලියන්න. හරි. එහෙනම් මේ වෙද්දී වල තව තොරතුරු කීපයක් අපි හොයාගෙන ඉවරයි. මොනවද? කතුවරයා ගැන දන්නවා, කාලය ගැන දන්නවා. ඒ වගේම අරමුණ ගැනත් දන්නවා, අන්තර්ගතය ගැනත් දන්නවා. ඊළඟට තියෙන ප්‍රශ්නේ. දරුවෝ මහා වංශය රචනා කරපු කතුවරයා ජීවත් වෙලා තියෙන්නේ, කියන්නේ මහානා මහාමුදුරුවෝ ජීවත් වෙලා තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 5 හෝ 600 වස්වල නම්. ඒ කිව්වේ 400 ගණන් වල සහ 500 ගණන් වල නම් මේ කියන කාල සීමාවේ නම් අපි කියමු හරියටම හරිද හරියටම ක්‍රිස්තු වර්ෂ 400 දී මේ පොත ලිව්වා කියලා. හරියටම ක්‍රිස්තු වර්ෂ 400 දී මේ පොත ලිව්වත් කතුවරයා දැන් මේ හරියටම 400 දී ලියන්න පටන් ගත්තේ. එහෙම වුණත් එක්කෝ 5 හෝ 600 වස් මෙන්න මේ අවස්ථාවේදී ඒ වෙනා වෙන්නත් පුළුවන් ඈ. හරි. අපි උපරිම අවස්ථාව දෙමුකෝ මහානාම හාමුදුරන්ට. උපරිම chance එක දෙමු මහානාම හාමුදුරන්ට. එයාගේ පැත්තට වාසි වෙන්න තමයි අපි මේ කතා කරන්නේ. අපේ පැත්තට වාසි වෙන්න නෙමෙයි. එහෙනම් මේ කතා කරන කතාව අපේ පැත්තෙන් පට්ට අවාසියනේ. අපි එහෙම කතා කරලා බලමුකෝ. මේක රචනා කරන්නේ 400 දී. හරියටම 400 දී. 5 වෙනි සියවස ලැබුවා විතරයි ලිව්වා. එහෙම වුණත් මහානාම හාමුදුරුවෝ ලියන පරණම තොරතුර අවුරුදු කීයක් පරණයිද? අවුරුදු කීයක් පරණයිද? අවුරුදු 990ක් විතර පරණයිනේ නේද? මේ අවස්ථාවෙම හරියටම පොත ලියන්න පටන් ගත්තත් උන්වහන්සේ ලියන පරණම තොරතුර බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය මෙතන ඉඳලා බලද්දී අවුරුදු මෙතන සිට මෙතෙන්ට 400යි මෙතන සිට මෙතෙන්ට 589යි එතකොට මෙතන ඉඳලා මෙතෙන්ට 400යි 589යි 989යිනේ අපි ඕක 990යි කියමුකෝ. එහෙනම් කතුවරයා අවුරුදු 990ක් පරණ තොරතුරක් ලියනවා. ළමයි කොහොමද ලියන්නේ? එහෙනම් ස්ථිරයි මහා වංශ කතුවරයාත් මොනවා හෝ මූලාශ්‍ර අධ්‍යයනය කරලා. මහා වංශ කතුවරයාත්
මොනවා හෝ මූලාශ්‍ර අධ්‍යයනය කරලා තියෙනවා. එයත් මේ නිකම්ම නෙමෙයි මේක ලියලා තියෙන්නේ. එයත් නිකම්ම මේක ලියලා නෑ. එයත් මොනවා හරි මූලාශ්‍ර සෙට් එකක් අධ්‍යයනය කරලා තියෙනවා. දරුවෝ පොත බලාගෙන යද්දි අපිට හොඳටම පැහැදිලි මහාවංශ කතුවරයා සීහලට කතා මහා වංශය අධ්‍යයනය කරලා තියෙනවා. ඒ වගේම දරුවෝ උත්තර විහාරත් කතාව අධ්‍යයනය කරලා තියෙනවා. විනයට කතාව අධ්‍යයනය කරලා තියෙනවා. දැන් ඔයගොල්ලෝගේ සර් කෝ ලෙවල් වලත් තිබ්බා. සර් ගිය සතියේත් ඕක කිව්වා මේ දීපවංශය හා සම්බන්ධව කියලා කියයි. හරිද? දරුවෝ දීපවංශයටත් මේව අධ්‍යයනය කළා. ඒ වගේම මහා වංශය ලියද්දි මේ පොත් ටික අධ්‍යයනය කළා. මේ පොත් හැර මහා වංශ කතුවරයා අධ්‍යයනය කරලා තියෙනවා දරුවෝ. උත්තර විහාරට්ට කතාව. උත්තර විහාරට්ට කතාව. විනයට්ට කතාව. සංකේපට්ට කතාව. මහ පච්චරිය අට්ට කතාව. ඒ ඇරෙන්න පින් පොත් සහ බණ කතා. මෙන්න ළමයි මහාවංශ කතුවරයා තමන්ගේ පොත රචනා කරද්දී තොරතුරු ලබා ගන්න අධ්‍යයනය කරපු මූලාශ්‍ර මොනවද? සීයල අට්ට කතා මහාවංශය, උත්තර විහාර අට්ට කතාව, විනය අට්ට කතාව, උත්තර විහාර අට්ට කතාව දෙපාරක් ගිහිලා තියෙනවා මගේ අතින්. මම දෙපාරක් ලියලා තියෙනවා වගේ උත්තර විහාර අට්ට කතාව. අන්න මම ඒක මැකුවා. හරිද? right. සීයල අට්ට කතාව මහාවංශය, උත්තර විහාර අට්ට කතාව, විනය අට්ට කතාව, සංකේපට්ට කතාව, මහා පච්චරිය අට්ට කතාව, කුරුන්දට්ට කතාව, විනයට්ට කතාවත් දෙපාරක් ලියවිලා. කුරුන්දට්ට කතාව. කුරුන්දට්ට කතාව ලියලා නැත. දරුවෝ කුරුන්දට්ට කතාව. ආපහු සැරයක් කියනවා. සීහලට්ට කතා මහා වංශය, උත්තර විහාරට්ට කතාව, විනයට්ට කතාව, සංකේපට්ට කතාව, මහපච්චරි අට්ට කතාව, කුරුන්දට්ට කතාව, පින්පොත්, බණ කතා. මේවා අධ්‍යයනය කරලා තමයි මහානා මහාමුදුරුව මහා වංශය කියන කෘතිය රචනා කරලා තියෙන්නේ. මේ ඔක්කොගෙම තොරතුරු අරගෙන ඒ ඇරෙන්න අනිවාර්යයෙන්ම දීපවංශයත් උන්වහන්සේ බැලුවා. දීපවංශයත් අධ්‍යයනය කරලා තියෙනවා. මොකද මහා වංශයේ තියෙන දෙවෙනි ගාථාවෙන් ඒක හොඳටම පැහැදිලි වෙනවා. මහා වංශ දෙවෙනි ගාථාවේ තියෙනවා දරුවෝ පෝරාණේහි කතෝපේසෝ අතිවිත්තාරිතෝ ක්වචි අතීව ක්වචි සංකිට්තෝ අනේක පුනරුක්තකෝ කියලා. පෝරාණේහි කතෝපේසෝ අතිවිත්තාරිතෝ ක්වචි අතීව ක්වචි සංකිට්තෝ අනේක පුනරුක්තකෝ. මලියනම් බෝඩේ පෝරාණේහි කතෝපේසෝ අතිවිත්තාරිතෝ ක්වචි අතිවිත්තාරිතෝ කොච්චි නෙමෙයි අතිවිත්තාරිතෝ ක්වචි අතීව ක්වචි සංකිට්තෝ අනේක පුනරුක්තකෝ. අන්න දරුවෝ පොඩ්ඩක් බලන්න තේරුම ඈ. මහානා මහාඳුරෝ මහා වංශ දෙවෙනි ගාථාවේ කියනවා මෙහෙම. පෝරාණෙහි කතෝපේසෝ. පෝරාණෙහි පැරැන්නන් විසින් කතෝපේසෝ ලියපු පොත් තියෙනවා. මහානා මහාඳුරෝ කියනවා මම මේ පොත ලියන්න ඉස්සෙල්ලා පැරැන්නන් ලියපු පොත් තියෙනවා. පෝරාණෙහි කතෝපේසෝ. අතිවිත්තාරිතෝ ක්වචි
හැබැයි උන්වහන්සේ කියනවා පොච්චි ඇතැම් මේවයේ අතිවිත්තාරිතෝ අනවශ්‍ය දීර්ඝ විස්තර සහිතයි. අනවශ්‍ය දීර්ඝ විස්තර සහිතයි. පොච්චි අතිවිත්තාරිතෝ ඇතැම් මේවයේ අනවශ්‍ය දීර්ඝ විස්තර. අතීව ක්වචි සංකිට්ඨෝ ඇතැම් ඒවා සංකිට්ඨෝ ඊටාම සංක්ෂිප්තයි. කෙටියෙන් දක්වලා තියෙන තොරතුරු. අනේක පුනරුක්තකෝ නොයෙකුත් පුනරුක්ති දෝෂක් තියෙනවා. දැන් පුනරුක්ති දෝෂ කියන එක දන්නවනේ. එකම තොරතුරු නැවත නැවත කියනවා. ඔය මේ දීපවංශය මහානාම හාමුදුරුව අධ්‍යයනය කළා කියන්න හොඳම තොරතුරක් තමයි මේක. මොකද මේ කියන ඔක්කොම දෝෂ ටික මහානාම හාමුදුරුව කියන්නේ මේ දොස් බැහැර කරලා මම හොඳ පොතක් ලියනවා කියලානේ මහානාම හාමුදුරුව මහාවංශය ලියන්නේ. ඒතර මේ කියන හැම දොසක්ම මේ කියපු හැම අඩුපාඩුවක්ම තියෙනවා දරුවෝ මොකේද? දීපවංශය ඇතුලේ. එහෙනම් ස්ථීරයි මහානාම හාමුදුරුව අධ්‍යයනය කරලා තියෙනවා මේ පොත් වගේම දීපවංශයත් අධ්‍යයනය කරලා තියෙනවා. මේ හැම පොතක්ම අධ්‍යයනය කරලා තමයි උන්වහන්සේ මහාවංශය රචනා කරලා තියෙන්නේ. හරි මම හිතනවා දැන් අපේ දරුවෝ ගොඩාක් කට්ටිය සම්බන්ධ වෙලා අවසන් කියලා. ඒ නිසා මම මෙහෙම කියන්නම්. ඔයගොල්ලෝ මට මතකයි ගිය සතිය ඇහුවා මේ සර් ටියුට් ගන්නෙ කොහොමද? ඔන්න ඔහොම ප්‍රශ්න ඇහුවා. මට මතකයි. ඒ ගමම පුළුවන් නම් මම කැමතියි ඔයගොල්ලෝ මෙතන ඉන්න දරුවෝ පුළුවන් නම් මැසේජ් එකක් දාන්න. ඔයගොල්ලෝ මේ වෙදි පාසල් වලට ගිහිල්ලා සබ්ජෙක්ට් වලට සම්බන්ධ වෙලා ඇතිනේ. නේද? මේ වෙද්දි සමහර විට ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලන්ගේ සබ්ජෙක්ට් එක කරන අනිත් දරුවෝ කවුද කියලා. ඒගොල්ලොත් එකතු කරගන්න try එකක් දෙන්න. ඕන්නම් මේ ලින්ක් එක ඒ දරුවන්ට යවන්න. මේ දැන් උනත් කමක් නැහැ. හිස්ටරි කරන දරුවන්ට යවන්න. යවලි කරලා ඒගොල්ලන්ට සම්බන්ධ වෙලා බලන්න කියන දේ කියන්න. හරිද? මේ දැන් උනත් ඔයගොල්ලන්ගේ ලින්ක් එක උනත් ප්‍රශ්නයක් නැහැ. ඇයි මේ මාසය ඔයගොල්ලන්ට ෆ්‍රී. මේ මාසයට ඔයගොල්ලන්ගේ මුදල් අය කරන්නේ නැහැ. ඒතකොට ටියුට් එක මම හිතන්නේ ඔයගොල්ලෝ සම්බන්ධ වෙලා ඉන්න ගෲප් වලින් ඔයගොල්ලන්ට පණිවිඩ දාලා ඇති ඔයගොල්ලෝ කරන සබ්ජෙක්ට් ටික මැසේජ් එකක් විදිහට දාන්න කියලා ඔයගොල්ලෝ ඉන්න ගෲප් වල දැනුවත් කිරීම කරලා තියෙනවා මම දන්න විදිහට. මොකද මම අද ආයතනයක කතා කරද්දී මට දැනගන්න හම්බුණා ඔයගොල්ලොන්ට මේ මැසේජ් එක මේ වෙදි දාලා තියෙනවා කියලා. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ කරන සබ්ජෙක්ට් එකයි ඊට පස්සේ ඇඩ්‍රස් එකයි අනිවාර්යෙන් නිවැරදිම ඇඩ්‍රස් එක දාන්න. ලබන සතිය පන්තිය කරද්දී බොහෝ විට ලබන සතියේ පන්තිය කරද්දී ඔයගොල්ලන්ට ඒ ඇඩ්‍රස් එකට තැපෑලෙන් ටියුට් එක එනවා. හැබැයි දරුවෝ ඉතින් මේ මාසේ කරන්නේ ෆ්‍රීනේ. ඒ හින්දා අපි මුද්දර ගාස්තු ගෙවලා නම් ඉතින් ඒ යන්නේ නැහැ. තැපෑලෙන් කුරියර් සර්විස් එකෙන් තමයි එන්නේ රුපියල් 100ක් හමාරක් වගේ මුදලක් ගෙවලා ඔයගොල්ලන්ට ඒක අරගන්න සිද්ධ වෙනවා තැපැල් ගාස්තුව ගෙවන්න. ඒතර ඔයගොල්ලෝ ගෙවන්නේ තැපැල් ගාස්තුව පමණයි මේ මාසේ වෙන කිසිම ගාස්තුවක් ඔයගොල්ලෝ ගෙවන්නේ නැහැ. ඒතකොට ඔයගොල්ලන්ට මේ ටියුට් එක අවශ්‍ය නම් හරිද? ඔයගොල්ලෝ මේ දකින ටියුට් එක ඔයගොල්ලන්ට අවශ්‍ය නම් මේ අකුරු මේ මං කිව්වා ස්මාර්ට් බෝඩ් එකේ ෆොන්ට් වල තියෙන ප්‍රශ්නයක් නිසා මේ අකුරු මේව ඩබල් වෙලා තියෙනවා මිසක් ටියුට් එකේ එහෙම ප්‍රශ්නයක් නැහැ හොඳේ. මේ සම්පූර්ණ ටියුට් එක මේ තියෙන දරුවෝ මේ ටියුට් එක ඔබට අවශ්‍ය නම් ඔබ කරන්න ඕනේ මොකද්ද? හරි සරලද යන්නේ. ඇඩ්‍රස් එක දාන්නකො ගෲප් එකට නෑ ගෲප් එක නෙමෙයි මතන්නේ පෞද්ගලිකවනේ. පෞද්ගලිකව ඒ තොරතුරු ටික ආයතනයට එවන්නකෝ. ඒගොල්ලන් ගෙදර ටියුට් එකේ මේ ලකුණු 16ක් මේ ටියුට් එක කියන්නේ දරුවෝ A level exam එකේ කෙලින්ම ලකුණු 16ක්. ලකුණු 16ක් මේ තැපෑලෙන් එවන්න යන්නේ. ඒ හින්දා ඔයගොල්ලෝ අනිවාර්යයෙන් මේ දේ කරන්න සහ මං ආපහු සැරයක් කියනවා මේ දැන් උනත් කමක් නැහැ. ඔයගොල්ලොන්ගේ සබ්ජෙක්ට් එක කරන හරිද? අපේ සබ්ජෙක්ට් එක ගැන කවුරුන් හෝ දරුවෙක් ඉන්නවා නම් මේ ලින්ක් එක ෂෙයා කරලා සම්බන්ධ වෙන්න මේ මාසේ ෆ්‍රී කියලා කිව්වට ගැල්ලුවා නෙමෙයි. ෆ්‍රී කරන්නේ නිකන් නෙමෙයි ඇත්තටම දරුවෝ මේ ඔයගොල්ලෝ සම්බන්ධ වුණා විතරනේ මේක. එතකොට අපිට තාම ඔයගොල්ලන්ගෙන් තොරතුරු ටික හරියට අරගෙන පන්තිය ඇතුලේ මේ ක්‍රියාවලිය හදාගන්න මේ යාන්ත්‍රණය හදාගන්න පුංචි කාලයක් යනවා. ඒ නිසා අනිවාර්යෙන් ක්ලාස් ෆීස් එක ගෙවන්න මේ මාසෙට. එහෙම කියාගෙන ගියොත් එහෙම අනිවාර්යෙන්ම අපි
ටියුට් එක දෙන එක හරියටම වෙන්න ඕන. නමුත් අපිට ඒක විධිමත් කරගන්නකම් මේ මාසේ අපි තීරණය කළා හරි අපි ෆ්‍රී කරමු එහෙනම්. ළමයට අසාධාරණයක් නොවෙන්න ෆ්‍රී කරමු. ඒ නිසා අපි මේ මාසේ ෆ්‍රී. ඒ ෆ්‍රී නිසා ඔයගොල්ලන්ටත් පුළුවන් ඔයගොල්ලන්ට පුළුවන් ලින්ක් එක ඕන කෙනෙකුට දෙන්න. මෙතන අපේ පන්තිය හා සම්බන්ධව වීඩියෝ ටික ඔයගොල්ලන්ට හම්බෙලා තියෙනවා. ඒ වීඩියෝ එක උනස් ෂෙයා කරන්න. මොකද ෆ්‍රී කරන නිසාම තමයි YouTube එකට දාලා ඉවරලා ඕන කෙනෙකුට බලන්න පුළුවන් වෙන්න තියෙන්නේ. හරි. ඔය තොරතුරු කියන්න උවමනාව තිබ්බා. අපි එතනින් එහාට සාකච්ඡා කරගෙන යමු දරුවෝ. මහා වංශය හා සම්බන්ධ තොරතුරු කිහිපයක් අපි මේ වෙද්දී අධ්‍යයනය කරගත්තා. මොනවද? එකක් කතුවරයා කවුද? මහා වංශයේ කතුවරයා කවුද? මේ කතුවරයා කවුද කියලා කතා කළා. කාලය මහා වංශය රචනා කළේ මොන කාලයද? ඒකත් කතා කරගත්තා. මහා වංශයේ අරමුණ මොකද්ද? ඒකත් කතා කරගත්තා. අන්තර්ගතය මොකද්ද? ඒකත් කතා කරගත්තා. මූලාශ්‍ර මොනවද? ඒකත් කතා කරගත්තා. එහෙනම් වැඩේ කොටනේ දරුවෝ. පන්තිය පටන් අරගෙන වැඩි වෙලාවක් ගියේ නෑ 1 2 3 4 5යි. මාතෘකා පහක් ඉවරයි. මරුනේ ලකුණු 16යි. තව මෙච්චරනේ තියෙන්නේ කතා කරන්න. පිස්සුද දරුවෝ මේ ටික තමයි ඈ. මේ ටික තමයි වැදගත්ම ටික. ඒතර මේ ටික වැදගත්. හැබැයි වැඩිපුරම ලියෙන්නේ මේ ටික. මේ ටික වැදගත්. වැඩිපුරම ලියෙන්නේ මේ ටික. හරි. අපි යමු වෙනා සාමාන්‍ය විදිහට මෙතනින් එහාට මේ තොරතුරු ගැන කතා කරන්න. ළමයි දැන් නම් මිනිස්සු නිවාඩු දවසක් සෙට් වුණාම ට්‍රිප් යනව නේද? නිවාඩු දවස් සෙට් වුණාම මිනිස්සු ට්‍රිප් යන්නේ. නේ අපි ලබන මාසෙ මෙන්න මේ දවස් යමු ට්‍රිප් එක අනිවාර්ය දවසේ කියලා වේලාසන සෙට් වෙනවනේ ට්‍රිප් එක යන පෝය දවසක් වුණත් අදාළ නෑ ළමයි මිනිස්සු ට්‍රිප් එක යනවා නැටුම් තෙල් ටික හරියට අරගෙන මිනිස්සු ට්‍රිප් එක යන්නේ නේ නැටුම් තෙල් දන්නවනේ නැටුම් තෙල් පෝය දවසට නැටුම් තෙල් කඩ වහනවා ඒ හින්දා වේලාසන නැටුම් තෙල් අරගෙන තියාගෙන පෝය දවසේ ට්‍රිප් එක යනවා නර්තන තෛලයෙන් අඩුවක් නෑ නේද ඉස්සර මිනිස්සු ගියාද එහෙම ට්‍රිප්? ඉස්සර මිනිස්සු ට්‍රිප් ගියේ නෑ. ඉස්සර මිනිස්සු වන්දනා ගමන් ගියේ. වන්දනා ගමන යන්නේ ඉස්සෙල්ලා නේ අර පොල් මලක් කපාගෙන ඇවිල්ලා වාහනේ ඉස්සරහා එක රඳවගෙන ඒ හැම එකටම ඔය සංස්කෘතියක් තිබ්බෑ. ඒ හැම එකටම යම්කිසි අර්ථයක් තිබ්බෑ. ඇයි එහෙම කළේ? අර්ථයක් තිබ්බා. ඒ හැම එකටම. දරුවෝ මිනිස්සු වන්දනා ගමන් ගියා. වන්දනා ගමන් යන්දී කොහොමද මේ ගමන පටන් ගන්නෙ? පන්සිල් අරගෙන නේද කිවිසෝ ගාථාව කියලා තුන් සරණේ කවි කියාගෙන ඉස්සර බලන්න ඕන හොඳේ ඔය මේ මොනවද 18 වංගු වෙද්දි ආච්චි අම්මලා එක වංගුවක් අරගන්නවා වාහනේ වංගුව අරගෙන ඉද්දි වාහනේට එක නැග ගන්න බැරි වෙනවා බ්‍රේක් කරනවා වාහනෙන් එක්කෙනෙක් බැහැලා ගිහලා කොටයක් තියනවා රෝදෙට දැන් උනත් කමන්නේ නිවන් දකින්න කියලා හිතන් හිටපු ආච්චි අම්මලා සාදු 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 කියනවා බලන්න ඕන දැන් නම් මැරෙන්න බෑ කියන සීන් එක මම මේ කියන්නේ මැරෙන්න කියන කාරණයක් නෙමෙයි හරිද එහෙමනේ වන්දනා ගමන් යනවා. අර වන්දනා ගමන් යනවා කියයි තමයි පොඩි අතුරු කතාවක් දිගට ඇදිලා ගියේ මේ 18 වගු ගනිද්දි කොහොමද කියලා ඉවර වෙලා. පටන් ගන්නේ තුන් සරණ කවි කියාගෙන නේද බුද්ධ නමස්කාර කරලා ඔහොම තමයි පටන් ගත්තේ. ගමේ සල්පිලක් තියෙනවා පන්සිල් අරගෙන නේද? ඉතිපිසෝ කියලා බුද්ධ නමස්කාර කරලා එහෙම මොන දේ කළත් අංක 1 ආගමනේ ආගමත් එක්කනේ පටන් ගත්තේ. ඉතින් ඉස්සර පොත් ලියද්දිත් එහෙම තමයි ඈ. ඉස්සර පොත් ලියද්දිත් පළවෙනිම ගාථාව නැත්නම් පළවෙනි ගාථා කිහිපය බොහෝ විට නෙමෙයි. අනිවාර්යයෙන්ම බුද්ධ නමස්කාරය. ඒ සම්ප්‍රදාය එහෙම්ම ගරු කරලා තියෙනවා මහා වංශය ඇතුලේ. මහා වංශ කතුවරයා මහා වංශය රචනා කරද්දී මුලින්ම කරන්නේ බුද්ධ නමස්කාරය. නමස්සිත්වාන සම්බුද්ධං සුසුද්ධං සුද්ධ වංශජං මහාවංසං පවක්කාමි නානානූනාදි කාරකං නමස්සිත්වාන සම්බුද්ධං සුසුද්ධං සුද්ධ වංශජං මහාවංසං පවක්කාමි නානානූනාදි කාරකං මම බෝඩ් එකේ ලියන්නම් ගාතාව බලන්න පේනව නේද? ඔව් නමස්සිත්වාන
සම්බුද්ධං සුසුද්ධං සුද්ධ වංශජං මහාවංසම් පවක්කාමි නානානූනාදි කාරකා බලන්න දරුවෝ නමස්සිත්වාන සම්බුද්ධං සුසුද්ධං සුද්ධ වංශජං මහාවංසම් පවක්කාමි නානානූනාදි කාරකා මේ ගාථා පාඩම් කරන්න ඕනද කියලා හිතනවා වෙන්නත් පුළුවන් ඈ මං කියන්නද පොඩි වැඩක් පාඩම් කරගන්න බැරි නම් අපරාධනේ අම්මා තාත්තගේ සල්ලි ගාම තියන්න පාඩම් කරගන්න බැයි නම් නේද මේක පාඩම් කරන්න අමාරුයි වගේ නම් අපරාධනේ දෙමාපියන්ගේ සල්ලි වැඩි හිතන්න එපා හෙටම ගාමට යන්න හෙටම සතිය දවසන්නේ හෙට ඉන්ටර්විව් එකට ගිහින් ඉවර වෙලා මට මහන්න බෑ මට මහන්න පුරුදු කරන්න මං ඊට පස්සේ මහන්නම් ඕන්නම් නූල් කපන වැඩක් වුණත් කමන්නේ මොකක් හරි කමන්නේ එන්නම් කියලා ඉවරලා ගිහිල්ලා එහෙම කළාට අවුලක් නෑ හොඳේ ඔය කොල්ලෙක් වගේ නම් MBBS වගේ ජොබ් එකක් කළත් අවුලක් නෑ MBBS මේසන් බාස්ට බදාම සප්ලයි නේ ඒත් කමක් නෑ ඒ කිව්වේ හත් ඉලව්වේ මේක පාඩම් කරගන්න බැයිද ඈ ඒ හින්දා සර්වක පාඩම් කරන්න ඕනද එහෙම අහන්න බෑ එහෙම අහන්න බෑ හරිද මෙන්න අහලා තියෙනවා මේ මැසේජ් එක මේ දැන් දැක්ක එක පාටම පාඩම් කරන්න ඇයි ඒ මං හේතුව කියන්නකෝ දරුවෝ හේතුව තමයි ගොඩාක් උත්තර පත්‍රවල ගොඩක් නෙමෙයි ඇත්තටම මට නම් හම්බෙලම නෑ හොඳේ නිකම් ඔහේ බුද්ධ නමස්කාරකින් මහා වංශේ පටන් ගත්තා කියලා කියනවා එච්චරයි. ඉතින් එහෙම තියෙද්දි ඔයගොල්ලෝ එක්කෙනෙක් මේ ගාථාව එක්ක ලිව්වහම මම අර කිව්වේ විශේෂ වෙනවා කියලා. ඒ විශේෂ වීම වෙන්න නේ ඒ විශේෂ වීම වෙන්න කම්මැලි වෙන්න එපා මේ. අනිත් මේක මහලුකම මාරු නෑ. ඔන්න බලන්න ඔන්න බලන්න. නමසිත්වාන සම්බුද්ධං සුසුද්ධං සුද්ධ වාසජ සුසුද්ධං. හොඳට තේරුම් හිතන්න සුසුද්ධං. මනාව පිරිසිදු වූ. සුසුද්ධං කියේ මොකද්ද? මනාව පිරිසිදු වූ. සුද්ධ වංශ ජං කියන්නේ ඉපදුනා. සුද්ධ වංශ. පිරිසිදු කුලයක ඉපදුනා වූ. මනාව පිරිසිදු වූ පිරිසිදු කුලයක ඉපදුනා වූ සම්බුද්ධම් බුදුරජාණන් වහන්සේට නමස්සිත්වාන නමස්කාර කර. නපින්නේ සුසුද්ධං මනාව පිරිසිදු වූ සුද්ධ වංශජං පිරිසිදු කුලයක ඉපදුනා වූ සම්බුද්ධං බුදුරජාණන් වහන්සේට නමස්සිත්වාන නමස්කාර කර මහා වංශං මහා වංශය පවක්කාමි රචනා කරමි මහා වංශය රචනා කරමි මහා වංශං පවක්කාමි නානානූනාදිකාරකං මේ නානානූනා නානා හූන නෙමෙයි නානා නූනා හරිද නානානූනාදි 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 කාරකං නානානූනාදි කාරකං කිව්වේ දුහුණන්ගේ දැනුම වැඩිවීම සඳහා මහාවංශම් පවක්කමි මහාවංශය රචනා කරමි. ඇයි ඒක රචනා කරන්නේ? නානානූනාදිකාරකම් දුහුණන්ගේ දැනුම වැඩිවීම සඳහා. දුහුණු කිව්වේ අර නූගත් පිරිසගේ. අර නූගත් පිරිසගේ දැනුම වැඩිවීම සඳහා මහාවංශය රචනා කරනවා. නතින් අනේ මේක පොඩ්ඩක් බලන්න. මම කියනවට පොඩ්ඩක් බලන්න. ඔන්නම් මාත් එක්ක එක සැරයක් දෙසරයක් තුන් හතර සැරයක් කියවමු ඈ. ඔන්න නමස්සිත්වාන සම්බුද්ධං සුසුද්ධං සුද්ධ වංශජං සුසුද්ධං සුද්ධ වංශජං මහා වංශං පවක්කාමි
මහා වංසං පවක්කාමි නානානූනාදිකාරකං නමස්සිත්වාන සම්බුද්ධං සුසුද්ධං සුද්ධ වංසජං මහා වංසං පවක්කාමි නානානූනාදිකාරකං. අය බලමු ඔන්න. නමස්සිත්වාන සම්බුද්ධං නමස්සිත්වාන සම්බුද්ධං සුසුද්ධං සුද්ධ වංසජං මහාවංසං පවක්කාමි නානානූනාදිකාරකං නමස්සිත්වාන සම්බුද්ධං සුසුද්ධං සුද්ධ වංසජං මහාවංසං පවක්කාමි නානානූනාදිකාරකං නමස්සිත්වාන සම්බුද්ධං සුසුද්ධං සුද්ධ වංසජං මහාවංසං පවක්කාමි නානානූනාදිකාරකං. බලන්න කියන්න පුළුවන්ද කියලා හිස්තැන් තුනේ වචන තුන දාලා කියන්න පුළුවන්ද කියලා බලන්න. නමස්සිත්වාන සම්බුද්ධං සුසුද්ධං සුද්ධ වංසජං මහාවංසං පවක්කාමි නානානූනාදිකාරකං. නමස්සිත්වාන සම්බුද්ධං සුසුද්ධං සුද්ධ වංසජං මහාවංසං පවක්කාමි නානානූනාදිකාරකං. නමස්සිත්වාන සම්බුද්ධං සුසුද්ධං සුද්ධ වංසජං මහාවංසං පවක්වාමි නානානූනාදිකාරකං. නමස්සිත්වාන සම්බුද්ධං සුසුද්ධං සුද්ධ වංසජං මහාවංසං පවක්කාමි නානානූනාදිකාරකං. නමස්සිත්වාන සම්බුද්ධං සුසුද්ධං සුද්ධ වංසජං මහාවංසං පවක්කාමි නානානූනාදිකාරකං. නමස්සිත්වාන සම්බුද්ධං සුසුද්ධං සුද්ධ වංසජං මහාවංසං පවක්කාමි නානානූනාදිකාරකං. පොඩ හිතලා බලන්න පුළුවන්ද කියලා. බලන්න. නමස්සිත්වාන සම්බුද්ධං සුසුද්ධං සුද්ධ වංසජං මහාවංසං පවක්කාමි නානානූනාදිකාරකං. 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 මාත් එක්ක නිකමට හරි ඔයගොල්ලෝ කිව්වනම් මම දන්නේ මෙතන කීයෙන් කී දෙනෙක් මම කියද්දි කියෙව්වද කියලා මාත් එක්ක කියෙව්වද කියලා. මෙතන ඉන්න එක දරුවෙක් හරි මම කියද්දි කියෙව්වනම් අනිවාර්යයෙන් මමුතුවෙන් පාඩම් කරන්න දෙයක් නැහැ දැන් පාඩම්. ඒක ෂුවර්. ඒක පාඩම්. හරිද? නිකමට අවංකව හිතලා බලන්න පුළුවන්ද කියලා. අවංකව හිතලා බලන්න පුළුවන්ද කියලා. හරි. මම විශ්වාස කරනවා අපේ ළමයිට පුළුවන් ඇති කියලා. මේව ඇත්තටම අමාරු දේවල් නෙමෙයි. මම පළවෙනි වතාවට මේ ගාථාව කියද්දි ඔයගොල්ලන්ට හිතනවා වෙන්න පුළුවන් අපට සිරි මාරයි යකෝ. සර්ට මේවා පාඩම් මේ අපිත් මේවා පාඩම් කරන්න ඕනේ. එහෙම හිතනවා වෙන්න පුළුවන්. මේවා අලුත් අමුතු දේවල් නෙමෙයි යන්නේ. මේවා මැජික් නෙමෙයි. විනාඩි 2යි 3යි හරියට ඔට්ටු වෙන්න ඕනේ. මම පෙන්නන මේ මැජික් එක ඔයගොල්ලෝ මේ වැඩේ මාත් එක්ක කළා නම් දැන් ඔයාලත් මේ මැජික් එක පෙන්නනවා.
ඔයාලා බෑ කියලා ඉන්න තාක්කල් ඒ දේ මම කරද්දි ඔයාලට මැජික්. ඔයාලා එක විනාඩි දෙක තුනක් හරියට ඔට්ටු වෙලා ඒක ඔළුවට දාගත්ත ගමන් තව දුරටත් ඒක මැජික් එකක් නෙමෙයි. ඒ හින්දා අනුන්ට ඔක්කොම මැජික් කරන්න දීලා ඔයාලා පැත්තකට වෙලා නරඹන්න බවට පත් වෙන්න එපා. ඔයාලත් මේ මැජික් එක පුරුදු වෙන්න. තව තියෙනවා ඉස්සරහට. අනිවාර්යෙන් මේවා ලියන්න. මහා වංශය පටන් ගන්නෙ බුද්ධ නමස්කාරයකින් නමස්සිත්වාන සම්බුද්ධං සුසුද්ධං සුද්ධ වංශජං මහා වංශං පවක්කාමී නානානු නාදිකාරකං මනාව පිරිසුදු වූ පිරිසුදු කුලයක ඉපදුනා වූ බුදුරජාණන් වහන්සේට නමස්කාර කර මහා වංශයේ රචනා කරමි දුහුණන්ගේ දැනුම වැඩිවීම සඳහා කියලයි පැහැදිලිව සඳහන් වෙලා තියෙන්නේ. දරුවෝ මහා වංශයේ පිළිබඳව කතා කරගෙන යද්දී අපිට තව එක තැනක පොඩි ප්‍රශ්නයක් එනවා. මහා වංශය ගැන කතා කරද්දී ඒ ප්‍රශ්නේත් අපි අනිවාර්යයෙන්ම විසඳ ගන්න ඕන. ඒ තමයි මහා වංශය සහ චූල වංශය කියලා ભેදයක් පිළිබඳව කතා කරනවා. මොකද මහා වංශය සහ චූල වංශය කියලා වංශ කතා දෙකක් පිළිබඳව ભેදයක් කතා කරනවා. මහා වංශයයි චූල වංශයයි කියලා ભેදයක් පිළිබඳව කතා කරනවා. මහා වංශයයි චූල වංශයයි කියලා කියේ මොකද්ද ළමයි? සමහර කට්ටිය ඔය හදාගන්න එක ભેදයක් කියේ. මහා වංශ සහ චූල වංශ ભેදය. ඔයගොල්ලෝ කොයි වෙලේක හරි අහලා තියෙනවද චූල වංශය කියලා පොතක් ගැන? ඔයගොල්ලෝ කොයි වෙලේක හරි අහලා තියෙනවද චූල වංශය කියලා පොතක් ගැන? දරුවෝ පිරිසක් කියනවා චූල වංශය කියලා පොතක් තියෙනවා. මහා වංශය සහ චූල වංශය කියලා කියන්නේ පොත් දෙකක්. හරිද? ඒ වගේම තවත් පිරිසක් කියනවා මහා වංශය සහ චූල වංශය කියන්නේ එක පොතක්. දැන් තියෙන අවුල තමයි ඔයගොල්ලෝ තාම දන්නේ නැහනේ. මොකද්ද මේ මේ කියන කතන්දරේ කියලා මොකද්ද මේ චූල වංශ කියන්නේ කියලා තාම ඔයාලා දන්නේ නැහනේ. ඉන්නකෝ ඒකත් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. එතකොට ඒ වැඩිත් හරි. මොකද්ද මේ චූල වංශය කියලා කියන්නේ? මට කියන මහා වංශයේ අන්තර්ගතය මොකක්ද කියලා අහපුව මතක් කරන්න. මහා වංශයේ අන්තර්ගතය බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනයේ සිට මහසෙන් රාජ්‍ය සමයේ අවසානය දක්වා. එහෙම නේද? බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනයේ සිට මහසෙන් රාජ්‍ය සමයේ අවසානය දක්වා. එහෙමනේ මහා වංශයේ අන්තර්ගතය. හරි. අපි මෙහෙම හිතමුකෝ. ඔන්න දරුවෝ අපි මීට ඉස්සෙල්ලා ඇඳ මෙන්න මෙහෙම එකක් බලන්න. මහා වංශයේ තොරතුරු ආරම්භ වෙන්නේ ක්‍රිස්තු පූර්ව 589 කියලා කිව්වනේ නේද? මහා වංශයේ තොරතුරු ආරම්භ වෙන්නේ ක්‍රිස්තු පූර්ව 589. ඒ නිසා මම මෙතන ලියනවා දරුවෝ ක්‍රිස්තු වර්ෂ 600 කියලා. මම මෙතන ලියනවා 600 500 400 300 200 100 බිංදුව 100 200 300 400 500 600 700 800 දරුවෝ මම මෙතනින් මේක පොඩ්ඩක් කඩීරක් බවට පත් කරලා මම මෙතනින් ලියන්නම් දරුවෝ 2026 කියලා. 2026 මහා වංශයේ ඇතුලේ තොරතුරු තියෙන්නේ මහා වංශයේ ඇතුලේ තොරතුරු තියෙන්නේ ක්‍රිස්තු පූර්ව 589 ඉඳලානේ. මහා වංශයේ ඇතුලේ තොරතුරු තියෙන්නේ ක්‍රිස්තු පූර්ව 589 ඉඳලා. කවද වෙනකන්ද? ක්‍රිස්තු වර්ෂ 301 වෙනකන්. ක්‍රිස්තු පූර්ව 589 ක්‍රිස්තු වර්ෂ 301. හැබැයි මතක තියාගන්න මහා වංශය කියලා කියන්නේ මේ වෙද්දි තොරතුරු රචනා වෙන කෘතියක්.
මේ වෙද්දි කියන්නේ දැන් ඔයාලා අහන්න එපා සර්. එතකොට මේ දැනුත් මහාවංශ ලියනවද? කවුද සර් ලියන්නේ? කොහේනද සර් ලියන්නේ? කොළඹද නුවරද කියලා අහන්න එපා. හොඳ එච්චර එහෙම අප්සෙට් වෙන්න එපා. ඒ කියන්නේ කාලයෙන් කාලයට මේ පොතට තොරතුරු තව තව එකතු කරගෙන මේ වෙද්දි ඔයාලා අහලා තියෙනවද LTT යුද්ධයක් තිබ්බ කියලා? අහලා තියෙනවද? නෑ මේ 21 වෙනි සියවසේ ළමයි හින්දා මම මේ අහන්නේ. ප්‍රභාකරන් කියලා කෙනෙක් හිටියා කියලා. අර ප්‍රභාකරන් අංකල් අහලා තියෙන්නේ. LTT අංකල් කොටි අංකල් අහලා තියෙනවද? අහලා තියෙනවනම් හරි හොඳයි. මේ කොටි අංකල්ව මැරුවනේ නන්දි කඩාල් වල. නන්දි කඩාල් කලපේ මුල තිවුර නන්දි කඩාල් කලපේ LTT ප්‍රභාකරන් අංකල්ව මැරුවා. කොඹලා නම් ෂුවර් නෑ හොඳයි අංකල් කියයිද කියලා. මොකද 21 වෙනි සියවසේ සෙට් එකනේ. මේ 2026 ඔයගොල්ලන්ගේ අවුරුදු වයස අවුරුදු 16යි 2000 හරිනේ. මොන LTTද? දන්නේ නැහැ මැරිච්ච කොටි හරි ඒක වැරදුනා. කියන්න ගියේ මැරිච්ච කොටි වෙන්නත් පුළුවන් කියලා. දන්නේම නැහනේ නේද? දන්නේම නැහනේ. දරුවෝ ඔය LTT යුද ජයග්‍රහණ ගැන ලියලා තියෙනවා. මේ වෙදි මහා වංශය ඇතුලේ. ඒතර මහා වංශේ මහානා මහඳුරෝ රචනා කළා කිව්වා නම් උන්වහන්සේ ජීවත් වුණේ ක්‍රිස්තු වර්ෂ 6 සියවස් වල නම් LTT යුද්ධය ගැන ලියවෙන්නේ කොහොමද? වෙන්න බෑනේ. ඇයි අර මහානා මහමුදුරුව මෙතනින් තොරතුරු අත්තරියට මහානා මහමුදුරුව මෙතෙන්ට වෙනකන් තොරතුරු ලිව්වා. හරිද? මහානාම හාමුදුරුවෝ තොරතුරු ලිව්වා මෙත් මතකින්න මහානාම හාමුදුරුවෝ තොරතුරු ලිව්වා මෙතන ඉඳලා මෙතෙන්ට වෙනකම්. හරිද? මහානාම හාමුදුරුවෝ මෙතෙන් ඉඳලා මෙතෙන්ට තොරතුරු ලිව්වට උන්වහන්සේගෙන් පස්සේ තව කතුවරු මේකට තොරතුරු එකතු කළා. ඒතර පිරිසක් කියනවා මහානාම හාමුදුරුවෝ ලියපු කොටස පමණක් මහා වංශය මේ ටික විතරක් මහානාම හාමුදුරුවෝ ලියපු මේ කොටස විතරක් මහා වංශය එතනින් එහාට තොරතුරු තියෙන එක එතනින් එහාට කොටස චූල වංශය කියලා තවත් පිරිසක් කියනවා. මහා වංශය නෙමෙයි ඒක මොකද්ද? ඒක චූල වංශය කියලා කියනවා. දැන් පැහැදිලිද මොකද්ද මේ මහා වංශ චූල වංශ ભેද කියන්නේ කියලා? මහානා මහඳුරෝ ලියපු කොටස විතරක් මහා වංශය. එතනින් එහා කොටස චූල වංශය කියලා පිරිසක් තර්ක කරනවා. ඒතර ඒ අනුව මහා වංශ සහ චූල වංශ කියලා පොත් දෙකක් පිළිබඳව බෙදීමක් නිර්මාණය වෙලා තියෙනවා. දරුවෝ ඔය බෙදීම කොහොමද මෙහෙම බෙදීමක් වෙන්නේ? මේක පොත් දෙකක්. කොහොමද එහෙම බෙදීමක් වෙන්නේ කියන එක සම්බන්ධයෙන් තර්ක ටිකක් තියෙනවා. මෙන්න මේ හේතු නිසා මේ ටික මහා වංශේ එහෙම නොවන නිසා මේ ටික චූල වංශේ කියලා කියනවා. ඔය ගොඩාක් වෙලාවට ඔය මහා වංශ චූල වංශ ભેදය හදාගන්න තර්ක මං කිය තර්ක ටිකක් තියෙනවා කියලා. ওই තර්ක හදාගෙන තියෙන්නේ මහා වංශයට ලියපු ටීකාව ආශ්‍රය කරගෙන. මහා වංශයට ටීකාවක් ලිව්වනේ මහානාම හාමුදුරුවෝ ලියපු කොටසට ටීකාවක් ලිව්වනේ. ටීකාවේ නම මොකද්ද? වංශත්ත ප්‍රකාශිනියනේ. වංශත්ත ප්‍රකාශිනියනේ. ඒ වංශත්ත ප්‍රකාශිනියේ තියෙන තොරතුරුත් අරගෙන තර්ක ටිකක් හදලා තියෙනවා මෙන්න මේ ටික මහා වංශ කියලා කියන්නේ අන්නේ හේතුව නිසා. එතනින් එහා කොටස් වල චූල වංශය කියලා කියනවා. මේ කියන්නේ හේතු නිසා කියලා කියනවා. මොනවාද හේතු? එකක් තමයි මහානාම හාමුදුරුවෝ ලියපු කොටසේ මහා වංශය කියලා කියන කොටසේ. ඒකට මහා වංශය කියන්නේ මේ කොටස තුල බුදුන් වහන්සේ ගැන තියෙනවා. බුදුන් වහන්සේ ගැන තියෙනවා. මේ අනිත් එක මේ කොටස තුල මහා රහතන් වහන්සේලා ගැන තියෙනවා. මොන කොටසද? මහානාම හාමුදුරුවෝ ලියපු කොටසේ. ඒ වගේම මේ කොටස තුල මහා රජවරු ගැන තියෙනවා. ඒ නිසා මේ කොටස මහා වංශේ මේ කොටස චූල වංශේ කියලා කියන්නේ. පැහැදිලිද? මේ කොටසට මහා වංශය කියන්නේ මොනවද ඉදිරිපත් කරන තර්ක? මේ කොටසේ බුදුන් වහන්සේ ගැන සඳහන් වෙනවලු.
මේ කොටසේ මහ රහතන්වරු ගැන සඳහන් වෙනවලු. මේ කොටසේ මහ රජවරු ගැන සඳහන් වෙනවලු. ඒ නිසා මේක මහා වංශයලු අනිත් ටික චූල වංශයලු. එහෙනම් මේ ටිකේ බුදුහාඳුරුව ගැන ලියවෙන්න පුළුවන්ද? බෑ. මේ කොටසේ මහ රහතන් වහන්සේලා ගැන ලියවෙන්න පුළුවන්ද? බෑ. මේ කොටසේ මහ රජවරු ගැන ලියවෙන්න පුළුවන්ද? බෑ. හැබැයි ලියවිලා තියෙනවා. හැබැයි ලියවිලා තියෙනවා. එහෙනම් මේ කොටස මහා වංශය මේ කොටස චූල වංශය කියන එකේ සාධාරණකමක් තියනවද? දැන් කවුරු හරි කෙනෙක් කියනවා නම් ඔයාගේ වයස අවුරුදු දැන් පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවා. හොඳයි අපි එහෙම හිතමුකෝ. මෙන්න එක පුද්ගලයෙක්. මෙන්න තව පුද්ගලයෙක්. හරිද? මෙයා උසයි. මෙයා උසයි. මෙයා උසයි ඈ. මෙයා සුදුයි. මෙයා අ, හැමදාම අපි කියමු ඉස්කෝලේ යනවා. හැමදාම පාසල් යනවා. ඒ නිසා මෙයා හොඳයි. මෙයා නරක වෙන්න නම් මෙයා ගාව මේ හොඳ ලක්ෂණ තියෙන්න බෑනේ. දැන් මෙයා හොඳ කියන්නේ මෙන්න මේ හේතු නිසා නම් මෙයාට හොඳයි කියලා කියන්නේ මෙන්න මේ හේතු නිසා නම් මෙයා ගාවත් ඒ හේතු තිබ්බොත් මෙයත් හොඳ වෙන්න එපෑ නේද? මෙයත් බැලින්නම් උසයි. මෙයත් බැලින්නම් සුදුයි. මෙයත් බැලින්නම් හැමදාම ඉස්කෝලේ යනවා. ඉතින් එහෙනම් එයත් හොඳයිනේ. ඉතින් එහෙනම් එයත් හොඳයිනේ. නේ? මොකද මෙයාගේ ලක්ෂණ ඔක්කොම මෙයා ගාවත් තියෙනවානේ. මෙයාගේ බුදුහාඳුරුව ගැන තියෙනවලු. මෙයාගේ මහ රහතන් වහන්සේලා ගැන තියෙනවලු. මෙයාගේ මහ රජවරු ගැන තියෙනවලු. ඒ හින්දා මෙයා මහා වංශයලු. ඉතින් හත් ළමයි මේකෙත් තියෙනවා. එහෙනම් මේකත් ඉතින් මහා වංශෙම තමයි ඈ. මහා වංශේ චූල වංශය කියලා බෙදීමක් හදන්න සාධාරණ තරක නැහැ. හැබැයි මොකක් හරි හේතුවකට එහෙම තර්ක තියෙනවා. අනිත් එක දරුවෝ. අනිත් කාරණය තමයි මහා වංශය කියන කෘතිය අවසන් වෙන්නේ 37 වෙනි පරිච්ඡේදේ 50 වෙනි ගාථාවෙන්නේ. මහා වංශය කියන කෘතිය අවසන් වෙන්නේ 37 වෙනි පරිච්ඡේදේ 50 වෙනි ගාථාවෙන්. අලුත් පොතක් අපි පටන් ගන්නෙ කොහොමද? හිතන්න බලන්න. අපි අලුත් පොතක් පටන් ගන්නෙ කොහොමද? දෙවෙනි පරිච්ඡේදයෙන්, පස්වෙනි පරිච්ඡේදයෙන්ද? නැත්නම් පළවෙනි පරිච්ඡේදයෙන්ද? ඔයාලා පොතක් ලියනවා. ඔයාලා පොතක් ලියද්දී ඉස්සල්ලාම පස්වෙනි පරිච්ඡේදයේ ඉඳලා ලියාගෙන 5 6 7 8 9 10ද? එහෙම නැත්නම් 20 21 22 එහෙමද නැත්නම් 1 2 3 4ද? 1 2 3 4නේ. එහෙනම් දරුවෝ මහා වංශය කියන්නේ එක පොතක්, චූල වංශය කියන්නේ තව පොතක් නම් චූල වංශය යයි හඳුන්වන කොටස පටන් ගන්න ඕනේ කීවෙනි පරිච්ඡේදයෙන්ද? පළවෙනි පරිච්ඡේදයෙන්නේ. හැබැයි ළමයි විශ්වාස කරන්න චූල වංශය පටන් ගන්නේ කොතනින් දන්නවද? විලි ලැජ්ජයි හොඳේ. විලි ලැජ්ජයි. මහා වංශය අවසන් වෙන්නේ 37 වෙනි පරිච්ඡේදේ 50 වෙනි ගාථාවෙන්නේ. චූල වංශය පටන් ගන්නේ 37 වෙනි පරිච්ඡේදේ 51 වෙනි ගාථාවේ. 51 වෙනි ගාථාවේ. අඩුම තරමේ එක පළවෙනි පරිච්ඡේදයකින් නෙමෙයි පටන් ගන්නෙ. හරි කමන්නේ. එහෙනම් අලුත් පරිච්ඡේදයකින් පටන් ගන්න එපා. 38 වෙනි පරිච්ඡේදයෙන් ඒත් නෑ. පටන් ගන්නෙ ඒ පරිච්ඡේදයේම ඊළඟ ගාථාවෙන්. ළමයි එහෙනම් කිසිම සාධාරණ හේතුවක් නෑනේ මේක වෙන පොතක් කියලා කියන්න. මේක වෙන පොතක් කියන කිසිම සාධාරණ හේතුවක් නෑනේ. බඩ බැඳගෙන එකටනේ යන්නේ. මේක ඉවරන තැනින් මේක පටන් ගන්නවා. මේක ඉවරුණු පරිච්ඡේදයෙන් මේක පටන් ගන්නවා. මේක ඉවරුණු පරිච්ඡේදයේ ඊළඟ ගාථාවෙන් මේක පටන් ගන්නවා. බඩ බැඳගෙන එකට යනවනේ. තර්ක තුනක් දුන්නට මෙන්න මහා වංශ මෙන්න චූල වංශ කියන්න ඒ තර්ක වැඩකුත් නෑනේ. මහා වංශ නම් එකින් එක පරිච්ඡේද අවසන් වෙදි දරුවෝ පළවෙනි පරිච්ඡේදය අවසන් වෙනවා නම් මහා වංශෝ පඨමෝ පරිච්ඡේදෝ නිට්ඨිතෝ කියලා තියෙනවා. මහා වංශෝ පඨමෝ පරිච්ඡේදෝ නිට්ඨිතෝ. මහා වංශයේ ප්‍රථම පරිච්ඡේදයේ අවසන්. මහා වංශෝ ဒုတိ යෝ පරිච්ඡේදෝ නිට්ඨිතෝ.
මහා වංශයේ දෙවෙනි පරිච්ඡේදයේ අවසන්. කොහොම තියෙනවා. එහෙනම් චූල වංශයේ එකින් එක පරිච්ඡේද අවසන් වෙද්දී කොහොමද තියෙන්න ඕනේ? චූල වංශෝ පඨමෝ පරිච්ඡේදෝ නිටිතෝ. චූල වංශෝ ဒ ුතියෝ පරිච්ඡේදෝ නිටිතෝ. කොහොමද තියෙන්න ඕනේ? හැබැයි අපි දැන් ගහමරා ගත්තට ගහමරා ගන්නෑ තර්ක හදාගත්තට චූල වංශය කියලා වෙනම පොතක් තියෙනවාය කියලා පිරිසක් කිව්වට ඒ චූල වංශයයි ඒගොල්ලෝ කියන කොටසේ චූල වංශයයි ඒගොල්ලෝ කියන කොටසේ කිසිම තැනක චූල වංශය කියන නමවත් නැහැ. චූල වංශය කියන නමවත් නැහැ. අපි තමයි එහෙම එකක් දාගෙන ඔට්ටු වෙන්නේ. එහෙනම් මේක මොකක්ද? මහානාම හාමුදුරුවෝ ලියපු කොටස මහා වංශය. ඉතිරි කොටස් මොකද්ද? දරුවෝ ඒක චූල වංශය නෙමෙයි. කියන්නේ චූල වංශය කියන වෙනම පොතක් නෙමෙයි. ඒක ඒ කොටස් චූල වංශය කියලා වෙනම පොතක් නෙමෙයි. එහෙනම් මහා වංශයේම දෙවෙනි කොටස. මහා වංශය සහ චූල වංශය කියලා කියන්නේ මොකද්ද? පොත් දෙකක් නෙමෙයි එකම පොතක කොටස් දෙකක්. පොත් දෙකක් නෙමෙයි මොකක්ද එහෙනම්? එකම පොතක කොටස් දෙකක් විතරයි. පැහැදිලිද? මේ වෙද්දි මේ කාලේ තොරතුරුත් යම් අවස්ථාවක රචනා වෙනවා. අපි වෙනම චූලවංශය ගැන කතා කරමු. මම හිතනවා මෙච්චර වෙලාවක් මම සාකච්ඡා කරපු කොටස් ටික ඔයගොල්ලන්ට පැහැදිලි කියලා. අපි ටියුට් එකට පොඩ්ඩක් යමු. හරි මම කිව්වා මේ අකුරු පොඩ්ඩක් මෙතන මෙහෙම තියෙන්නේ ස්මාර්ට් බෝඩ් එකේ තියෙන ෆොන්ට් වල එතනින් උණු ප්‍රශ්නයක් නිසා නැත්නම් ටියුට් එකේ මෙහෙම ගැල්ලුවක් නැත. මහා වංශය මෙරට ඉතිහාසයේ ගොඩනගා ගැනීමේදී භාවිතයට ගත හැකි වැදගත්ම සාහිත්‍ය මූලාශ්‍රය ලෙස මහාවංශය හැඳින්විය හැකිය. එය අනුරාධපුරයේ මහා විහාරයේ දික්සඳ සෙනවියා පිරිවෙන් වාසී මහානාම හිමියන් විසින් රචනා කර ඇති බව පැහැදිලිව සඳහන් කර ඇත. පැරණි බෞද්ධ කතුවරු ග්‍රන්ථ රචනයේදී සාම්ප්‍රදායික ක්‍රමය වූයේ බුද්ධ නමස්කාරයකින් එය ආරම්භ කිරීමයි. මහාවංශයේ දෙම සම්ප්‍රදාය තුළ රැඳෙමින් බුද්ධ නමස්කාරයකින් ග්‍රන්ථය ආරම්භ කරයි. නමස්සිත්වාන සම්බුද්ධං සුසුද්ධං සුද්ධ වංශජං මහාවංසම් පවක්කාමි නානානූනාදි කාරකං. මනාව පිරිසිදු වූ පිරිසිදු කුලයක ඉපදුනා වූ බුදුන් වහන්සේට නමස්කාර කර දුහුණන්ගේ දැනුම වැඩිවීම සඳහා මහා වංශය රචනා කරමි. මෙවැනි බුද්ධ නමස්කාරයකින් මහා වංශය ආරම්භ වන අතර ඒ ක්‍රිස්තු වර්ෂ 5 හෝ 6 සියවස්වල රචනා කරන්නට ඇතැයි විශ්වාස කරයි. බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනයේ සිට මහසෙන් රාජ සමය අවසානය දක්වා තොරතුරු මහාවංශය තුළ ඇතුළත් වී ඇති අතර එම තොරතුරු ලබා ගැනීම සඳහා මහානාම හිමි සීහලට්ට කතා මහාවංශය, විනය අට්ට කතාව, උත්තර විහාර අට්ට කතාව, මහා පච්චරි අට්ට කතාව, කුරුන්දට්ට කතාව, සංකේපට්ට කතාව, පින්පොත්, බණ කතා, ජනප්‍රවාද ආදියද භාවිතා කර ඇත. මේ රචනා කිරීමේදී කතුවරයාගේ අරමුණ වී ඇත්තේ මහා විහාරයේ පිළිබඳව සහ ථේරවාදී බුදුසසුන පිළිබඳව විස්තර කිරීමයි. වසර 2500ක අඛණ්ඩ ඉතිහාසයක් මෙහි ඇතුළත් වන නමුත් මහානාම හිමියන් රචනා කර ඇත්තේ එහි පළමු කොටස පමණි. එම නිසා සමස්ත මහාවංශය පිළිබඳ කතා කිරීමේදී මහාවංශය සහ චූල වංශය වශයෙන් බෙදීමක් ඇති බවට තර්කයක් පවතී. මහානාම හිමියන් විසින් රචනා කළ කොටස මහාවංශය වන බවත් ඉන් එහා කොටස් චූල වංශය වන බවත්
ඇතමෙක් තර්ක කළත් ඒ සනාථ කිරීමට නොහැකිය. මහාවංශ ටීකාව වන වංශත්ත ප්‍රකාශනයට අනුව මහානාම හිමියන් විසින් රචනා කර කොටසට මහාවංශය යැයි හැඳින්වීමට බලපෑ හේතු තුනක් විචාරකයන් විසින් ඉදිරිපත් කරයි. එනම් එම කොටසේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව සඳහන් වීම, මහරහතන් වහන්සේලා පිළිබඳ සඳහන් වීම, මහරජවරුන් පිළිබඳ සඳහන් වීම යන හේතුන් මත එම කොටස මහාවංශයේ යැයි හඳුන්වන බවට තර්ක ඉදිරිපත් කරයි. නමුත් මහසෙන් රජුගේ මරණයෙන් පසු කොටස හෙවත් චූල වංශයේ යැයි හඳුන්වන කොටසේද එවැනි තොරතුරු ඇතුළත් වේ. එම නිසා එම තර්කයේ මත පදනම්ව මහාවංශ චූල වංශ බෙදීමක් ගොඩනැගිය නොහැකිය. මම හිතනවා මේ කියපු කාරණේ සෑහෙන දුරකට ඔයගොල්ලන්ට පැහැදිලි ඇති කියලා. මේ මහාවංශය සහ චූල වංශය කියලා බෙදීමක් හදන කිසිම තැනක සාධාරණ හේතුවක් තර්කයක් ඇත්තේ නැහැ කියන කාරණය. අපි එතනින් එහාට යමු. මහාවංශය සහ චූල වංශය යනු පොත් දෙකක් නම් චූල වංශය ආරම්භ විය යුත්තේ පළමු පරිච්ඡේදයෙනි. චූල වංශය ආරම්භ වන්නේ මහාවංශය අවසන් වූ 37 වන පරිච්ඡේදයේ 50 වෙනි ගාථාවට පසුව එන 51 වෙනි ගාථාවෙනි. එමෙන්න මහාවංශයේ එක් එක් පරිච්ඡේද අවසන් වන විට එම පරිච්ඡේදයේ අවසන් වන බව මහාවංශෝ පඨමෝ පරිච්ඡේදෝ නිට්ඨිතෝ ආදී වශයෙන් සඳහන් කර ඇත. නමුත් දැන් මේ මහාවංශෝ කියන්නේ මහාවංශයේ පඨමෝ කියන්නේ ප්‍රථම, පරිච්ඡේදෝ කියන්නේ පරිච්ඡේදය, නිට්ඨිතෝ කියන්නේ අවසන්. දෙවෙනි පරිච්ඡේදය නම් මහාවංශෝ ဒ ුතියෝ. තුන්වෙනි පරිච්ඡේදය නම් මහාවංශෝ තතියෝ. ඔහොම ආදී වශයෙන් සඳහන් කර ඇත. නමුත් චූල වංශයේයි හඳුන්වන කොටසේ කිසිදු තැනක චූල වංශෝයයි නමක් සඳහන් වන්නේද නැත. මේ අනුව පැහැදිලි වන්නේ මහා වංශය සහ චූල වංශය යනු පොත් දෙකක් නොවන බවත් එකම පොතක කොටස් දෙකක් වෙන බවත්ය. right. දරුවෝ ඔන්න අපි මෙච්චර වෙලා කතා කරපු කොටසට අදාළව සම්පූර්ණ සටහන් ටික දීලා තියෙනවා. හරිද? දැන් මේ සටහන ඇතුළත් ටියුට් එක තමයි ඔයගොල්ලෝ අරගන්න ඕනේ. අර ඉස්සල්ලා කියපු විදිහට ඔයගොල්ලන්ගේ ලිපිනය ආයතනය දැනුවත් කරලා තියෙන විදිහට ආයතනයට දැනුම් දෙන්න. ටියුට් එක ඔයගොල්ලන් ගෙදරට ලැබේවි. හරිද? දරුවෝ මම මෙහෙම කියන්නම්කෝ. ඔයගොල්ලෝ කවුරු හරි කෙනෙක් මහා වංශය කියවලා මුල ඉඳලා අගට කියවලා හොතටම පාඩම් කරලා ආපහු ඉතින් කියන්න දෙයක් නැහැ. මහා වංශය ඌ බීලා ඉන්නේ. මහා වංශේ බීලා. දිය කරලා බීලා මහා වංශය. එවිලා මාත් එක කියනවා සර් ඕන තැනකින් සර් අහන්න මහා වංශය ගැන මම ඕන එකක් කියන්නම් කියලා. මම නිකමට අහලා බලනවා මූට ඇත්තටම පුළුවන්ද කියලා. බැරි නම් මේක කියනවා කියන්නකෝ. අහන එකට මේක කියනවා. දැන් මූට ඉතිහාසය පුළුවන්ද? ඉතිහාසය පුළුවන්ද? දරුවෝ මූ මහා වංශේ මම අහද්දි මහා වංශය ගැන මූ ඕන එකක් කියනවා. ඇත්තම කාරණය මූට පුළුවන් ඉතිහාසය නෙමෙයි. මූට පුළුවන් මහා වංශය. තේරුණාද? මහා වංශය කියන්නේ ඉතිහාසය නෙමෙයි. මහා වංශය කියන්නේ ඉතිහාසය ඉගෙන ගැනීමට තියෙන එක මූලාශ්‍රයක් විතරයි. පැහැදිලිද? මහා වංශය කියන්නේ ඉතිහාසය නෙමෙයි. මහා වංශය කියන්නේ ඉතිහාසය ඉගෙන ගැනීමට ඇති එක මූලාශ්‍රයක් විතරයි. ඒ නිසා කවුරු හරි කෙනෙක් මහා වංශයේ මුල ඉඳලා ළඟට අධ්‍යයනය කරලා ඇවිල්ලා කිව්වොත් මම ඉතිහාසය දන්නවා කියලා. එයා ඉතිහාසය දන්නේ එයා දන්නේ මහා වංශය. ඉතින් එහෙම කියන්නේ ඇයි?
මහා වංශය අච්චර බලලා ඇවිල්ලා මහා වංශය කියවලා ඇවිල්ලා කිව්වහම ඉතිහාසය දන්නවා කියලා ඒක වැරදෙන්නේ ඇයි දරුවෝ? මහා වංශයේ තෝන තරම් වැරදි අඩුපාඩු තියෙනවා. ඕන තරම් වැරදි අඩුපාඩු තියෙනවා. අපේ ළමයි මට කියන්න බැරි වුණු දෙයක්. දරුවෝ මේ මගේ සබ්ජෙක්ට් එක ඇතුලේ ඉන්දිය යුරෝපා කියලා දෙකක් තියෙනව නේද? ඒගොල්ලෝ ඒක දන්නවා මම පළවෙනිම දවසේ කියලා දුන්නා. මෙතන ඉන්න අපේ ළමයි පොඩි මැසේජ් එකක් දාන්න මට. ඔයගොල්ලෝ දන්නවා මේ වෙද්දි ඔයගොල්ලන්ගේ පාසලේ මොන මොන විෂය ධාරාවද උගන්වන්නේ? කියන්නේ යුරෝපාද ඉන්දියද කියන එක දන්නවා ඔයගොල්ලෝ. මේ වෙද්දි දන්නවා කියලා මම විශ්වාස කරනවා. එසා පුළුවන් නම් පොඩි මැසේජ් එකක් දාන්න මොන විෂය ධාරාවද උගන්වන්නේ යුරෝපා නම් යුරෝපා ඉන්දිය නම් ඉන්දිය කියලා දාන්න. මැසේජ් එකක් මේ වැඩේ යන අතරතුරේදී ඈ. හරි. දරුවෝ මහා වංශය ඇතුලේ ඕන තරම් වැරදි අඩුපාඩු තියෙනවා. මේ වැරදි අඩුපාඩු තියෙන නිසා කවුරු හරි කෙනෙක් කිව්වොත් මම මහා වංශ කීව මම ඉතිහාසය දන්නවා කියලා නෑ ඌ ඉතිහාසය දන්නේ නැහැ ඌ දන්නේ මහා වංශය විතරයි මම ඉස්සලා කිව්වා. ඒතර මහා වංශයේ තියෙන වැරදි අඩුපාඩු මොනවද? මහා වංශයේ තියෙන දුර්වලතා මොනවද? එකක් තමයි දරුවෝ කර්තෘත්වය කියන දේ මහා වංශයේ තොරතුරු වල සෑහෙන්න බලපාලා තියෙනවා. කර්තෘත්වය මහා වංශයේ තොරතුරු වලට සෑහෙන්න බලපාලා තියෙනවා. කර්තෘත්වය කියන්නේ කතුවරයාගේ චින්තනය බලපාලා තියෙනවා. ඒ කියන්නේ මහා වංශය රචනා කරන්නේ හාමුදුරු කෙනෙක්නේ. මහානාම හාමුදුරුවනේ. දැන් මහානාම හාමුදුරු කෙනෙක්. හාමුදුරු කෙනෙක් මහා වංශය රචනා කිරීම මහා වංශයේ තොරතුරු සමහර තැන්වල පොඩි පොඩි වෙනස්කම් වලට ලක් වෙන්න හේතුවක් වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට මහානාම හාමුදුරුවෝ ක්‍රිස්තු වර්ෂ 5 හෝ 6 සියවස් වල මේ කෘතිය රචනා කරද්දී උන්වහන්සේ අවුරුදු 900 ගානකට ඉස්සල්ලා වෙච්ච සිද්ධියක් ලියනවා. ඒ තමයි බුදුහාමුදුරුවෝ ලංකාවට වැඩම කළා, දෙවෙනි වතාවට වැඩම කළා, තුන්වෙනි වතාවට වැඩම කළා. බුද්ධ පරිනිර්වාණය සිද්ධ වෙනවා එක්තරා සෝරි දරුවෝ. බුද්ධ පරිනිර්වාණය සිද්ධ වෙනවා සෝරි එක්තරා අවස්ථාවක. කියන්නේ ඇත්තට බුදුහාඳුරු පිරිනුවන් පාන්නේ ක්‍රිස්තු පූර්ව 544 මම ඒකත් ඒ අවුරුද්දක් මෙතනම දාන්නම්කෝ. බුදුහාඳුරුව පිරිනිවන් පාන්නේ ක්‍රිස්තු පූර්ව 544. මහානාම හඳුරු මෙහෙම කියනවා. පොතේ ලියලා තියෙනවා මෙහෙම. පිරිනිවන් මංචකයේ ඉන්න බුදුරජාණන් වහන්සේ. පිරිනිවන් මංචකයේ ඉන්න බුදුරජාණන් වහන්සේ තමාගේ දහම අනාගතයේ පවතින්නේ කිනම් රටේදයි දිවසින් බලා. තමාගේ දහම අනාගතයේ පවතින්නේ කිනම් රටේදයි දිවසින් බලා ඒ ලංකාවේයි හඳුනාගෙන. දැන් බුදුහාඳුරුව පිරිනිවන් මංචකේ. උන්වහන්සේ පිරිනිවන් මංචකේ ඉන්න ගමන් බලනවා තමන්ගේ දහම අනාගතයේ පවතින්නේ මොන රටේද? ලංකාවේ බුදුහාඳුරුව දකිනවා. ලංකාවේයි දැක තමාගේ දහම අනාගතයේ පවතින්නේ කිනම් රටේදයි දිවසින් බලා එය ලංකාවේයි දැක එදිනම ලංකාවට පැමිණෙන විජය ඇතුළු පිරිසගේ ආරක්ෂාව තහවුරු කිරීමේ වගකීම. දැන් බුදුහාඳුරුවෝ පිරිනිවන් මංචකේ ඉන්න ගමන් දකිනවා මගේ ධර්ම පවතින ලංකාවේ. ඔන්න අද විජය ඇතුළු කණ්ඩායම ලංකාවට යනවා. එයාලගේ ආරක්ෂාව මං හදන්න ඕන. එහෙම හිතලා බුදුහාමුදුරුවෝ ශක්‍ර දෙවියන්ට කතා කර. ඔන්න තමාගේ දහම අනාගතයේ පවතින්නේ කිනම් රටේදයි දිවසෙන් බලා එය ලංකාවේ හැදිනගෙන එදිනම ලංකාවට පැමිණෙන විජය ඇතුළු පිරිසගේ ආරක්ෂාව තහවුරු කිරීමේ වගකීම ශක්‍ර දෙවියන්ට පවරා ඇත. ශක්‍ර දෙවියන් ඒ උපුල්වන් දෙවියන්ට පැවරූ අතර උපුල්වන් දෙවියන් තවුස්වේසයන්ම වාගෙන ලංකාවට පැමිණ විජය ඇතුළු පිරිසට පිරිත් නූල් ගැට ගසා පිරිත් පැන් ලබා දී ඔබගොඩ බැස්සා වූ උපදේශයේ මනුස්ස වාසයෙන් තොරයි
එම නිසා ආරක්ෂිතයයි පවසා අතුරුදහන් වී ඇත. ඔන්න ඔහොමයි තියෙන්නේ කියන ගාථා වලින් ඔය කියන කාරණේ තියෙනවා. ගාථා වලින් තියෙන්නේ. ඒ කියන්නේ දැන් මේ කියන තොරතුරු දිහා බලද්දී හොඳටම පැහැදිලි වෙනවා නේද දරුවෝ? බුදුහාඳුරෝ පිරිනුවන් පාපු දවසයි. විජය ලංකාවට ආපු දවසයි. ඒ දෙකම එකක් කියලා. දැන් මේ විජය විජය කියද්දි කවුරු හරි කෙනෙක් මෙතන ඉන්නවා නම් කවුද બોලේ මේ විජේ? අර චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ මියගිය හස්බන්ඩ් විජය. විජය කුමාරතුංග දැන් කාලේ ආච්චිලගේ ඒ කාලේ කෙල්ලන්ගේ සිහින කුමාරයා. ඒ විජය ගැනද මම මේ කතා කරන්නේ. හරිද? කාට හරි කෙනෙකුට එහෙම හිතෙන්නත් පුළුවන්. මම මේ කතා කරන්නේ මොන විජය ගැනද කියලා නේද? කාට හරි කෙනෙක්ට හිතෙන්න පුළුවන්. මම මේ කියන විජය ගැන මොන විජයද අප්පා මේ? කිරිවැරලා හිතෙන්න පුළුවන් ඈ. මම මේ කතා කරන විජය කුමාරතුංග මං කියනවා විජේ 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 කියලා. මේ විජේද කියලා හිතෙන්නත් පුළුවන් ඈ. මේ විජේ නෙමෙයි ඈ. මම කියන්නේ මේ විජේ ගැන නෙමෙයි. මම කියන්නේ විජය කුමාරයා ගැන. විජය කුමාරයා බලමු. විජය කුමාරයා දැකපු කෙනෙක් නෑ ඉතින් මේ විජේ නෙමෙයි මේ විජය කුවේණි කතාව. අපිලා එහෙම එකක් හොයාගන්න නැත්තේ නෑ කොහොම බැලුවත් විජේව තමයි එන්නේ ඈ. මෙන්න මෙහෙම එකක් නම් ආවා. මේ මම කිව්වේ අපේ සාහිත්‍ය මූලාශ්‍ර ඇතුලේ තියෙන මේ ජනප්‍රවාදය ගැන තමයි මම කිව්වේ. ජනප්‍රවාදය නෙමෙයි අතට මේක මහා වංශයේ සඳහන් වෙලා තියෙන පුරාවෘතයන්නේ නේද? මම කිව්වේ මෙන්න මේ සිද්ධිය ගැන. එහෙම නැතු ඔයගොල්ලෝ හිතන්න එපා හත්තිලව්වේ මේ මම කතා කරපු විජය මේ විජය කියලා. විජය කුමාරයා ලංකාවට එනවනේ නේද? විජය කුමාරයා ලංකාවට එනවා. ඒතර විජය කුමාරයා ලංකාවට ආපු දවසේම තමයි මහානා මහමුදුරුවෝ කියන විදිහට බුදුන් වහන්සේ පිරිනිවන් පාලා තියෙන්නේ. බුදුන් වහන්සේ පිරිනිවන් පාලා තියෙන්නේ. ඇයි ඉතින් අර පිරිනිවන් මංචකයේ සිටි බුදුරජාණන් වහන්සේ තමාගේ දහම අනාගතයේ පවතින්නේ කිනම් රටේදයි දිවසින් බලා ඒ ලංකාවේ හැඳිනගෙන එදිනම ලංකාවට යන විජය ඇතුළු පිරිස දිවසින් දැක ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ වගකීම සත්ව දෙවියන්ට පවරා ඇත. දැන් මේ කියන විදිහට විජයාගමනයේ සිදු වූ දවසයි බුද්ධ පරිනිර්වාණය සිදු වූ දවසයි දෙකම එකයි. ළමයි එහෙම වෙන්න පුළුවන්. මහානා මහමුදුරුවෝ මේ කාලේ ජීවත් වෙන ගමන් අවුරුදු 900කට ඉස්සල්ලා වෙච්ච දෙයක් හරියටම දවස කියනවා. පුළුවන් ද එහෙම කියන්න? ඔයාලට මතකද? අද උදේට කාපු දේ, පෙරේදා රැයට කාපු දේ, ඊට ඉස්සරින්ද උදේට කාපු දේ. කොරෝනා වසංගතය ඇවිල්ලා ඉස්සෙල්ලම පාසල් පද්ධතිය වහපු දවස මතකද? ජීවත් වෙලා ඉන්න කාලේ වෙච්ච දේවලුත් හරියට මතක නැති එකේ වෙනත් දේවල් කොහොමද අනේ හරියටම මතක තියෙන්නේ? ඒත් අවුරුදු 900කට විතර ඉස්සල්ලා වෙච්ච දෙයක්. දැන් වගේ Google search කරලා තොරතුරු ගන්නත් බෑ. එහෙනම් මේ මහානා මහාඳුරෝ ලියන්නේ ඇත්තක් වෙන්න බෑ ළමයි. මහානා මහාඳුරෝ ලියන්නේ ඇත්තක් වෙන්න බෑ. මහා වංශේ හරියට අධ්‍යයනය කරද්දී ඕන තරම් පැහැදිලි වෙනවා මහානා මහාමුදුරුවෝ මං කිව්වේ සිවුර ඉල්ලේ දාගෙන බොරු ලියපු අවස්ථා. සිවුර ඉල්ලේ දාගෙන බොරු ලියපු අවස්ථා ඕන තරම් හම්බ වෙනවා. මෙතන වෙලා තියෙන්නේ මොකද්ද? දැන් මේ කතාවම ඇත්තම කතාවක් නෙමෙයි හොඳ. ඒ කියන්නේ විජය ආවේ නෑ නෙමෙයි මම මේ කියන්නේ. මේ කියන දවස හා ඒ අවස්ථාවේ සිදු වුණු සිද්ධිය සම්බන්ධයෙන් මහානා මහමුදුරුවෝ දෙන තොරතුර 100% ඇත්ත තොරතුරක් නෙමෙයි. මේ බය නැතුව ලියන්න හොඳේ. මේවා තමයි ලියන්න ඕනේ. මේ තොරතුරු වල තමයි ඔයාලට ලකුණු හම්බෙන්නේ.
ලියන්න ඕන කොටස මොකද්ද ඕන නැති කොටස මොකද්ද කියලා මම කියන්නම්. මේ කොටස් ලියන්න. සහ සටහනක් දීලා තියෙනවා එහෙමම ටියුට් එක ඇතුලේ. දරුවෝ අවුරුදු 900කට වගේ ඉස්සෙල්ලා වෙච්ච සිද්ධියක් හරියට මෙහෙම කියන්න බෑ. එහෙනම් වෙලා තියෙන්නේ මොකද්ද? ඕනෑම රටක ඉතිහාස කතුවරයෙක්ගේ කතුවරුන්ගේ ස්වභාවය තමයි ළමයි. හරිද? රටක ඉතිහාසය ආගමේ ඉතිහාසයත් එක්ක ගලපලා කතා කරන එක. රටේ ඉතිහාසය ගලපනවා මොකක් එක්කද? ආගමේ ඉතිහාසයත් එක්ක. ඒක ඕනම රටක ඉතිහාස කතුවරයෙක්ගේ සාමාන්‍ය ස්වරූපය. ඔයගොල්ලෝ ළමයි ඉන්දීය ඉතිහාසය අධ්‍යයනය කරන්න ගියොත් කවදාකවත් ඔයගොල්ලන්ට Hindu ආගමෙන් බේරිලා ඉන්දීය ඉතිහාසයක් අධ්‍යයනය කරන්න බෑ. ඔයගොල්ලෝ මැද පෙරදිග ඉතිහාසයක් අධ්‍යයනය කරන්න ගියොත් ඔයගොල්ලන්ට කවදාකවත් ඉස්ලාම් ආගමෙන් බේරිලා ඉතිහාසයක් අධ්‍යයනය කරන්න බෑ. ඔයගොල්ලෝ යුරෝපා ඉතිහාසය අධ්‍යයනය කරන්න ගියොත් ඔයගොල්ලන්ට කවදාකවත් බෑ දරුවෝ කතෝලික දහමෙන් බේරිලා යුරෝපා ඉතිහාසය අධ්‍යයනය කරන්න. මෙතන ඉන්නවා යුරෝපා ඉතිහාසය ඉගෙන ගන්න ළමයි කණ්ඩායමක් ඉන්නවා. ළමයි මේ යුරෝපා ඉතිහාසය ඉගෙන ගනිද්දී ඔයගොල්ලන්ට බැහැ ළමයි කතෝලික ආගම ගැන කතා කරන්නේ නැතුව යුරෝප ඉතිහාසයක් කතා කරන්න. මෙතන ඉන්නවා ඉන්දීය ඉතිහාසය ඉගෙන ගන්න ළමයි Hindu දහම බ්‍රාහ්මණ දහම අත්හැරලා දාලා ඔයගොල්ලන්ට කවදාකවත් බෑ දරුවෝ ඉන්දීය ඉතිහාසය ඉගෙන ගන්න. ඒ වගේම අපි ලංකා ඉතිහාසය ඉගෙන ගනිද්දී අපිට බෑ දරුවෝ බුදුදහම අත්හැරලා ඉතිහාසයක් ඉගෙන ගන්න. මොකද ඕනම රටක ඉතිහාස කතුවරුන්ගේ ස්වභාවය වුණේ තමන්ගේ රටේ ඉතිහාසය ආගමත් එක්ක සම්බන්ධ කරලා කියන එක. ඒතර මෙතන සිද්ධ වුණෙත් මේ අපි කතා කරන මේ සිදුවීම තුල වුණෙත් ඒකම තමයි. මහා හාමුදුරුවෝ තොරතුරු ලියාගෙන යනවා. තොරතුරු ලියාගෙන යද්දී උන්වහන්සේට සිද්ධ වෙනවා ලියන්න විජයාගමනය කියන සිදුවීම. උන්වහන්සේක ලියන්න යද්දී උන්වහන්සේට හොඳටම පැහැදිලි බුද්ධ පරිනිර්වාණයත් ඉතින් වුණා. උන්වහන්සේ බැලුවා මේ සිද්ධිය තව ලස්සන කරන්නේ කොහොමද? සිද්ධිය තව ලස්සන කරන්න තියෙන හොඳම ක්‍රමය තමයි මේ සිදුවීම් දෙකම එකම දවසේ වුණා කියලා කියන එක. මේ මහා නාමහාමුදුර එහෙම ලිව්වා. මේ සිදුවීම් දෙකම එකම දවසේ උනේ නෑ දරුවෝ. අර ආගමයි ඉතිහාසයේ වැදගත් සිදුවීනුයි එකට ගලපලා ලිව්ව මිසක් සිදුවීම් දෙකම එකම දවසේ උනේ නෑ. අඩුම තරමේ ඒ ආසන්න දවස්වල ඒ සිද්ධි දෙක වෙන්න ඇති. එහෙම නැත්නම් එකම මාසෙක ඒ සිද්ධි දෙක වෙන්න ඇති. එහෙම නැත්නම් එකම අවුරුද්දක ඒ සිද්ධි දෙක වෙන්න ඇති. එකම දවසේ නම් උනේ නැහැ. හරිද? මොකද ඉතිහාස කතුවරුන්ගේ ස්වභාවය එහෙම ගලපන එක. ඉතින් මහානා මහාඳුරොත් එහෙම ගැලපුවා ගලපලා කිව්වා. ඒකට ඉතින් අපිට මහානා මහාමුදුරුවෝ අල්ලගෙන දඩු කදේ ගහන්නවත් මහානා මහාමුදුරුවන්ව කිතුල්ලීය උල තියන්නවත් බෑ. මොකද ඒක ඉතිහාස කතුවරුන්ගේ ස්වභාවය. හරිද? මහානා මහාමුදුරුවෝ බොරු ලියලා තියෙනවා. මහානා මහාමුදුරුවෝ මහා මාසතුලේ පිස්සු කෙල්ලලා තියෙනවා. ඒ හින්දා මහානා මහාමුදුරුවන්ව උල තැබිය යුතුය. ගනිල්ල මොට වෙච්ච කිතුල්ලීයා හිටවපල්ලා මහානා මහාදුරන්ව තියපල්ලා උල. එහෙම කියන්න බෑ. අයියේ ඉතිහාස කතුවරුන්ගේ ස්වභාවය ඒක. එහෙනම් අතීතයේ ඉතිහාසයේ පිළිබඳව කෘති රචනා කරපු හැම කෙනෙක්ම උල තියන්න වෙයි. හරිද? ප්ලේටෝලා ගිනලා උල තියන්න වෙයි. නේ? ඉතිහාසයේ පියා නේද? කවුද? මතක් කරගන්න ඉතිහාසයේ පියා හිපොක්‍රටිස්. ඔලුගෙඩ පලනවෑ හෙරඩෝටස්. හෙරඩෝටස් ගිනලා උල තියන්න වෙනවා. එතන ඉඳලා උල තියන්න වෙනවා. ඒක නිසා දරුවෝ මේ මහානා මහාඳුරට දොස් කියන සිදුවීමක් නෙමෙයි මේක. උන්වහන්සේ කළේ ඕනෑම ඉතිහාස කතුවරේ කරන පොදු දෙයක් තමයි උන්වහන්සේත් කළේ. ආගමයි සමාජීය සිද්ධියයි ගැලපුවා. ඕක බය නැතුව ලියන්න උත්තරේට සටහන ඇතුලේ දීලා තියෙනවා. මෙන්න මේ හේතු නිසා මේක මෙහෙම වුණේ නෑ කියන කාරණේ ඔයගොල්ලන්ට සටහන ඇතුලෙත් දීලා තියෙනවා. බය නැතුව ලියන්න පුළුවන්. හැබැයි එතනින් එහාට මේ කතාව මහානාම හාමුදුරුවෝ හදලා ලිව්වා කියනම සාක්ෂි ටිකක් කියන්න. ඒ කියන්නේ මේ කතාව ෆේල්.
මේ කතාව ෆේල් කියන තව සාක්ෂි ටිකක්. එකක්. බුදුහාඳුරුව පිරිනිවන් මංචකයේ යෙද්දී සක්‍ර දෙවියන්ටනේ කතා කරලා කියන්නේ මගේ දහම අනාගතයේ පවතින්නේ ලංකාවේ. අද විජය ඇතුළු පිරිස ලංකාවට යනවා. එයාලගේ ආරක්ෂාව හදන්න කියලා. ඒතර බුදුහාඳුරුවම කිව්වා, දේශනා කළා. ඔක මහානාම හාමුදුරුවෝ දන්නේ කොහොමද? මම නිකන් අහන්නේ. ඔක මහානාම හාමුදුරුවෝ දන්නේ කොහොමද? මහානාම හාමුදුරුවෝ කොහේ හරි මුල්ලකට වෙලා ඉඳගෙන කන තියාගෙන අහන් හිටියද? මොකද කියන්නේ කියලා. හරි කමන්නේ. ජනප්‍රවාද වලින් ආව කියමුකෝ. ඔක අහන් හිටියා කවුරු හරි ඒක අනිත් කෙනාට කිව්වා. ඒක අනිත් කෙනාට කොහොම ආව කියමුකෝ. හරි කමන්නේ. ඒක කමන්නේ. අනිත් එක මහානාම හාමුදුරුවෝ ඔය කතාව ඇතුලේ උන්වහන්සේ ඇදගෙන නානවා. ඇදගෙන නානවා. සිදුවීම් කිහිපයක් කියනවා. ලංකාවේ තමයි බුදුදහම පවතින්නේ කියලා හඳුනගෙන විජය ඇතුළු පිරිසව ආරක්ෂා කිරීමේ වගකීම සක්‍ර දෙවියන්ට පැවරුවානේ නේද? හිතන්නකෝ දරුවෝ මෙන්න මෙහෙම සිදුවීමුත් වෙනවා. හොඳේ මට තප්පර කීපයක් දෙන්න. තප්පර කීපයක් දෙන්න ළමයි. සමහර වෙලාවල් වලට දෙමව්පියෝ විශ්වාසයට ඔයගොල්ලන්ට වැඩපවරන අවස්ථා තියෙනවා. උදාහරණයක්. ඔයාලගේ නංගි කෙනෙක් මල්ලි කෙනෙක් ඉන්නවා. හැබැයි අම්මා කඩේට යන්න කියන්නේ ඔයාලට නේද? පුතේ දුවේ කඩේට ගිහලා සීනි 500ක් අරන් වරක ඉක්මනට කියලා කියනවා. නංගිට කියන්නේ නැතුව මලිට කියන්නේ නැතුව ඔය වැඩේ ඇයි ඔයාලටම කියන්නේ? විශ්වාසයනේ. නංගි මල්ලි පොඩි කඩේට යවන්න බයයි. ඔයාලව තමයි යවන්නේ. ඔයගොල්ලෝ දත් මිටි කාගෙන මටමයි කියන්න කඩේ යන්න කියලා විතරක් කියාගෙන ඉස්සරහට එද්දි අම කුස්සියේ ඔයාලා දකිනවා මල්ලි ඉන්නවා අවුරුදු 6යි 7යි ඉස්සරහා ඉන්න මිදුලේ. අයෝ කතා කරන මල්ට වරේ වරින් යකෝ වරින් කිව්වහම කතා කරනවා. සල්ලි ටික දෙනවා. සල්ලි ටික දෙනවා ඌට. දීලා ඵලයන් ගිහලා සීනි 500ක් අරන් ඉක්මනට ඵලයන්. තොට්ටොපි එහෙම කරවන්නේ මෙයි ඈ. කියලාත් බයිනවා. මූ යනවා. ටික වෙලාවක් යද්දී අම්මා කුස්සියේ ඉඳලා එනවා ඉස්සරහට. සාමාන්‍යයෙන් එහෙම වෙන්නේ නැද ආවා. ඇවිල්ලා බලද්දි ඔයගොල්ලෝ ඉන්නවා. ඔයා ඉන්නවා. මල්ලි නෑ. අම්මා නෝ මල්ලි. දැන් කරගන්න දෙයක් නෑ. මම මල්ලිව කඩේ යවුවා. යකෝ උඹට නේද කිව්වේ කඩේ යන්න කියලා? ඈ මල්ලිව කඩේ යවේ මොනව කරගත්තා දන්නේ යකෝ බල්ලට කිව්වහම බලු නකොටට කියන්න එපා කියලා කියනවා. කොහොමද කියන්නේ? බල්ලට කිව්වහම බලු නකුටට කියන්න එපා. ඇයි ඔයාට කිව්වේ? විශ්වාසයට. ඔයගොල්ලෝ මොකද කළේ? විශ්වාසය කඩලා බලු නකුටට කිව්වා. ඔයාලට කිව්වහම ඔයාලා මල්ලිට කිව්වා. අම්මගේ විශ්වාසය ඔයා කැඩුවද නැද්ද? කැඩුවා නේද? අම්මගේ විශ්වාසය ඔයා කැඩුවා. බුදුහාමුදුරුවෝ ඔන්න අහගන්න පිරිනිවන් මංචකයේ සිටින බුදුරජාණන් වහන්සේ තමාගේ දහම අනාගතයේ පවතින්නේ කිනම් රටේදයි දිවසින් බලා එය ලංකාවේයි හඳුනාගෙන එදිනම ලංකාවට පැමිණෙන විජය ඇතුළු පිරිස දැක විජය ඇතුළු පිරිසගේ ආරක්ෂාව තහවුරු කිරීමේ වගකීම සක්‍ර දෙවියන්ට පවරා ඇත. සක්‍ර දෙවියන් උපුල්වන් දෙවියන්ට පවරා ඇත. බල්ලට කිව්වහම බලු නකුලට කිව්වා වගේ වැඩක් නේද? හිතෙන්නේ නැද්ද එහෙම? බුදුහාඳුරුවෝ විශ්වාසයට ඒ වැඩේ බාර කළේ කාටද? සක්‍ර දෙවියන්ටනේ. සක්‍ර දෙවියෝ මොකද්ද කළේ? ඒ විශ්වාසයේ කලලා උපුල්වන් දෙවියන්ට බාර කළානේ. උනාද නැද්ද? හරිද?
ම්ම්, දරුවෝ අපේ මීට ඉස්සෙල්ලත් මේ විදිහේ මැසේජ් එකක් මම දැක්කා මීට දැන් 30කට ඉස්සෙල්ලත් මේ දැනුත් මම මේ මැසේජ් එක දකිනවා ඒ වගේ මැසේජ් එකක් නෝට් හා සම්බන්ධ ප්‍රශ්නයක් මේ අහන්නේ දරුවෝ ඔයගොල්ලන්ට නෝට් එකක් මම දෙනවා හැබැයි මූලාශ්‍ර වලට අදාළව නෝට් එකක් දෙන්නේ නැත මූලාශ්‍ර වලට අදාළව දෙන්නේ දැන් මීට ඉස්සෙල්ලා දීපවංශය ගැන අපි කතා කළානේ නේද දීපවංශය කියන මාතෘකාව මෙතනින් අවසන් වෙනවානේ. අවසන් වුණාම ඔයාලට හම්බෙන ටියුට් එකේ පොඩි ඉඩක් දීලා තියෙනවා. ලියන්න. නෝට් එකක් නෙමෙයි. අපි දවස් කිහිපයක් කතා කරපු මේ දීපවංශයට අදාළව වැදගත්ම තොරතුරු ටික තමයි අපි ඒක ලියන්නේ. කියන්නේ ඔයාලා උත්තරේ ලියදී අන්නේ පොයින්ට් ටික අනිවාර්යෙන් අල්ල ගන්න ඕනවා. ඒ පොයින්ට් ටික ලියන්න දෙනවා. හරිද? මහා වංශය ගැන කතා කරලා අවසන් වුණාම මහා වංශයට අදාළ ඒ ටිකක් දෙනවා. දැන් ඔයාලා කල්පනා කරනවා තාම මේ මොකුත් දුන්නේ නැහනේ කියලා. ඔව් දුන්නේ නැහැ. ඇයි ඒ? තාම ටියුට් එක ඔයාලා ගැතට ආවේ නැහනේ. ටියුට් එක ඔයාලා ගැතට ආවට පස්සේ ඒ ටික දෙනවා. හරිද? ඇත්තට මේක දිගට පැය දෙකක් කතා කරනවා කියන කාරණේ ලේසිත් නෑ හොඳේ. අමාරුයි. ටියුට් එක ඔයගොල්ලන් ගැතට හම්බුනාට පස්සේ මේ ප්‍රශ්නේ විසඳෙනවා. ස්ථීරවමින් අපේ දරුවනේ මේ තොරතුරු අහන්නේ. මේ මැසේජ් 3ක් 4ක් විතර වගේ නෝට් කියලා ගිහලා මම දැක්කා. නෝට් එක දෙනවා දරුවෝ. මේ තමයි නෝට් එක. මේකේ අත්‍යවශ්‍යම කොටස් ටික තමයි මම ඔයගොල්ලන්ට ඒ කියන්නේ පොයින්ට් කරලා තමයි දෙන්නේ. හැබැයි එතනින් එහාට පාඩම් වල මම ඔයාලට සම්පූර්ණ නෝට් එකක් ඇතුලේ යනවා. හරිද? සම්පූර්ණ නෝට් එකක් ඇතුලේ යනවා. හරි. මම කියාගෙන ගිය කාරණය සක්‍ර දෙවියෝ බුදුහාඳුරන්ගේ විශ්වාසය කැඩුවද නැද්ද? කැඩුවනේ. සක්‍ර දෙවියන්ට බාර කරපු වැඩේ විශ්වාසයට බාර කරපු වැඩේ සක්‍ර දෙවිය මොකටද ළමයි උපුල්වන් දෙවියන්ට බාර කරේ නේද? එහෙනම් එතනම මහානා මහාඳුරෝ ලියපු කතාවේ මට නම් හිතෙන්නේ මහානා මහාඳුරෝ බුදුහාමුදුරුවන්ට සක්‍ර දෙවියෝ බුදුහාමුදුරුවන්ට සක්‍ර දෙවියන් හා සම්බන්ධව තිබුණු විශ්වාසය පොඩ්ඩක් කඩ කරලා වගේ දෙයක් මට නම් දැනෙන්නේ. කතාව අප්සෙට් වෙන තව තැනක්. මම කිය මේ කතාව ෆේල් වෙනවා කියලා. ඒ කියන්නේ මේ කතාව අප්සෙට් වෙන තව තැනක්. හැබැයි මේව ලියන්න එපා. මේ කියන තොරතුරු ලියන්න එපා. මම මේ තොරතුරු කියන්නේ මේ කතාව මහානා මහාමුදුරුව ඇත්තටම ලියපු එකක් නෙමෙයි. උන්වහන්සේ අර ඉතිහාසයේ සිද්ධි ලියාගෙන යද්දී ආගමයි ඉතිහාසයයි ගැලපුවා. ගලපලා පොඩි කතාවක් හැදුවා. හරිද? විජයගේ පැමිණීම ගැන මේ කියන කතාවේදී මහානාම හාමුදුරුවෝ උන්වහන්සේව නාව ගන්නවා. උන්වහන්සේව නාව ගන්නවා. ඒ කිව්වේ ඔන්න මේ උපුල්වන් දෙවියෝ කියන කතාව විජය ඇතුළු පිරිසට පිරිත් නූල් ගැටගසා පිරිත් පැන් ලබා දී කවුද උපුල්වන් දෙවියෝ පිරිත් පැන් ලබා දී ඔබ ගොඩබැස්සා වූ ප්‍රදේශයේ මනුස්ස වාසයෙන් තොරයි. එම නිසා ඔබ ආරක්ෂිතයි. යැයි සඳහන් කර උපුල්වන් දෙවියන් අතුරුදහන් විය කියලා ලියනවා. දැන් ළමයි උපුල්වන් දෙවියෝ ඔහොම කිව්වා කියලා මහානාම හාමුදුරුව හරියටම ලියන්නේ කොහොමද? මහානාම හාමුදුරුව කොහේ හරි ගහකට මුවා වෙලා ඔක අහන් හිටියද උපුල්වන් දෙවියෝ කියන කාරණය? මහානාම හාමුදුරුවෝ කොහේ හරි ගහකට මුවා වෙලා උපුල්වන් දෙවියෝ කියන ඔය කාරණය අහගෙන හිටියද මේ කාලේ මහානාම හාමුදුරුවෝ ඔය පොත ලියන්නේ? ඊට අවුරුදු 300යි 500යි 800යි 900යි 950කට ඉස්සෙල්ලා තමයි ওই සිද්ධිය වෙන්නේ. ඒතර මහානාම හාමුදුරුවෝ කොහේ හරි නම් ඔක අහන් හිටියද? නෑනේ. වෙන්න බෑනේ. අනිත් එක. දැන් ඔබ කොට බැස්සා වූ ප්‍රදේශයේ මනුස්ස වාසයෙන් තොරයි. එම නිසා ඔබ ආරක්ෂිතයි කියලා උපුල්වන් දෙවියෝ කියනවා. ඔයගොල්ලෝ හිතන්නේ
උපුල්වන් දෙවියෝ එහෙම කිව්වද? උපුල්වන් දෙවියෝ කිව්ව විදිහට මහා නාම හාමුදුරුවෝ ලිව්වද? මොකද වෙන්නේ? උපුල්වන් දෙවියෝ එහෙම කිව්වද? නැත්නම් උපුල්වන් දෙවියෝ කිව්ව විදිහට මහා නාම හාමුදුරුවෝ ලිව්වද? මොකද වෙන්නේ නැත්තේ? මම නම් හිතන්නේ උපුල්වන් දෙවියෝ කියපු දෙයක් මහා නාම හාමුදුරුවෝ දන්නේ නැහැ. මහා නාම හාමුදුරුවෝ උන්වහන්සේට හිතිච්ච දේ ලිව්වා. හරිද? ඒ ලියපු එක ඇතුලේ උන්වහන්සේම ඇදගෙන නෑවා. ඇයි ඒ? ඉතින් එහෙම කියලා මහා මේ උපුල්වන් දෙවියෝ අතුරුදහන් වුණානේ. ඉතින් උපුල්වන් දෙවියෝ එහෙම අතුරුදහන් වෙලා ඊගාවට එතෙන්ට හීලෑ බැල්ලියක් ආවනේ. හීලෑ බැල්ලියක් ආවා. හීලෑ බැල්ලියක් ආව කියන්නේ මිනිස්සු ඉන්නවා. ඔබ කොට බැස්සා වූ ප්‍රදේශයේ මනුස්ස වාසයෙන් තොරයි. එම නිසා ඔබ ආරක්ෂිතයි කියලා ලියන්නෙත් මහා නාම හාමුදුරුවෝ. ඊට පස්සේ එතෙන්ට හීලෑ බැල්ලි වේවන්නෙත් මහා නාම හාමුදුරුවෝ. ඒකට මහා නාම හාමුදුරුවෝ වැඩේ අල කරගත්තා නේද? මහා නාම හාමුදුරුවෝ වැඩේ අල කරගත්තා. ඔබ කොට බැස්සා වූ ප්‍රදේශයේ මනුස්ස වාසයෙන් තොරයි. එම නිසා ඔබ ආරක්ෂිතයි කියලා උපුල්වන් දෙයියෝ විජයට කිව්ව විදිහට ලියන්නෙත් මහා නාම හාමුදුරුවෝ. එහෙම කියලා එහෙම ලියලා උපුල්වන්ව අතුරුදහන් කරලා එතෙන්ට බැල්ලි වේවන්නෙත් මහා නාම හාමුදුරුවෝ. මහා නාම හාමුදුරුවන්ට අමතක වුණා ඊට පෙර ලිව්වා මනුස්ස වාසයෙන් තොරයි කියන වචන ටික අමතක වුණා. ලොවෙත් ඔයගලන්ට උත්තරයකට නම් ලියන්න බෑ මේක. මහා නාම හාමුදුරුවෝ පොඩි උපහාසයකට ලක් කරන පොඩි කාරණයක් මම කියන්නද? ලියන්න එපා. මේ තොරතුරේදී මහා නාම හාමුදුරුවන්ව පුංචි උපහාසයකට ලක් කරන පොඩි කරුණක් මම කියන්නම්. ලියන්න එපා හොඳේ. මේ මහා නාම හාමුදුරුවෝ හරියටම දන්නේ කොහොමද ළමයි? ඒ ආවේ බැල්ලියක්මයි කියලා. මම නිකන් අහන්නේ. ඒ ආවේ බැල්ලියක්මයි කියලා මහා නාම හාමුදුරුවෝ හරියටම කියන්නේ කොහොමද? බල්ලෙක් ආවයි කිව්වනම් අවුලක් නැහැ. බල්ලෙක් ආවා කියලා කිව්වනම් උගේ බල්ල බැල්ලි කතාව හොයන්නේ නැහැ. හැබැයි බැල්ලියක් ආවා කිව්වම පස්සේ බැල්ලියක් දාවේ කියලා බැල්ලියක්මද කියන කොහෙලවනේ නේද? හරකෙක් හරකෙක් කිව්වහම වස්සෙද්ද වැස්සියක්ද කියලා හොයන්නේ නැහනේ. පූසෙක් කිව්වහම පූසෙද්ද පූසියක්ද කියලා හොයන්නේ නැහනේ. බල්ලෙක් කිව්වහම බල්ලෙක්ද බැල්ලියක්ද කියලා හොයන්නේ නැහනේ. හැබැයි වැස්සියක් කිව්වා වැස්සියක්. පූසියක් පූසියක්. බැල්ලියක් බැල්ලියක්. කියන්නේ ෂුවර් ෂොට්ලි බැල්ලිම තමයි. ඒතර මහා නාමහඳුරු හරියටම ඔක කියන්නේ කොහොමද? දැන් කතාව අප්ෂර් නේ. කතාව අප්ෂර්. ඒක ලියන්න එපා. මොකද ඒක ලියන එක එච්චරම ගැලපෙන්නේ නැති නිසා මම මේ කියන්නේ කතාව මහා නාම හාමුදුරුවෝ Tamanට ඕන විදිහට ගලපගත්තා. එහෙම නැතුව මේක ඇත්තටම වෙච්ච දේ නෙමෙයි. ඇයි එහෙම ගලපගත්තේ උන්වහන්සේ? උන්වහන්සේ භික්ෂුවක්. උන්වහන්සේට ඕන වුණා ඉතිහාසයේ වැදගත් සිද්ධි ආගමත් එක්ක ගලපන්න. අර මං අර ඉස්සල්ලා කිව්වේ උන්වහන්සේට ඕන වුණා ඉතිහාසයේ වැදගත් සිද්ධි ආගමත් එක්ක ගලපන්න ඕනම රටක ඉතිහාස කතුවරයෙක්ගේ ස්වභාවය අතීතේ වෙච්ච දේවල් ආගමත් එක්ක ගලපන එක. ඉතින් මහා නාම හාමුදුරුවොත් ඒ විදිහටම ගලපලා කිව්වා නේද? මං ඉස්සල්ලා කිව්වේ ඉන්දීය ඉතිහාසය කතා කරනවා නම් අනිවාර්යයෙන්ම බ්‍රාහ්මණ දහම Hindu දහම එක ගැලපෙනවා. මැද පෙරදිග ඉතිහාසය නම් ඉතින් ඉස්ලාම් දහම එක ගැලපෙනවා. යුරෝපා ඉතිහාසය නම් කතෝලික දහම එක ගැලපෙනවා. ලංකාවේ ඉතිහාසය නම් අනිවාර්යයෙන්ම බුදුදහම එක ගැලපෙනවා. ඒක සාමාන්‍ය තත්ත්වේ. ඒ නිසා මෙතන මේ තොරතුරු අවුලුණා කියලා කිසිම හේතුවක් නැත මහා නාම හාමුදුරුවන්ට දොස් කියන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක ඉතිහාස කතුවරුන්ගේ සාමාන්‍ය ස්වરૂපය. right. අපි යමු ඊට අදාළ තොරතුරු ටික ටියුට් එකේ තියෙන තැනට. තාම ඔයගොල්ලෝ ගාව ටියුට් එක නැති නිසා මම පිටුවංක කියලා වැඩක් නැහැ. දරුවෝ මෙහෙමයි තියෙන්නේ බලන්න. මම හිතනවා ඔයගොල්ලන්ට පේනවා ඇති කියලා මම විශ්වාස කරනවා හොඳට මේ ටික. නේද? මහා නාම හිමියන් විසින් රචනා කළ මහා වංශය යනු යම් යම් දුර්වලතාද සහිත කෘතියක් ලෙස හැඳින්විය හැකිය.
මහානාම හිමියන් භික්ෂුවක් වීම නිසා යම් යම් දුර්වලතා කෘතිය තුළ දැකිය හැකිය. ඉතිහාස කතුවරුන්ගේ සාමාන්‍ය ස්වභාවය වන්නේ ඉතිහාසයේ සිදු වූ වැදගත් සිදුවීම් ආගම හා සම්බන්ධ කර ගලපා රචනා කිරීමයි. මහානාම හිමියන්ද භික්ෂුවක් වූ බැවින් ඉතිහාසයේ වැදගත් සමාජීය සිදුවීම් බුදුදහම සමග ගලපා රචනා කර ඇත. විජයාගමනය පිළිබඳ සිදුවීම උදාහරණ ලෙස දැක්විය හැකිය. ඊට ඉස්සෙල්ලා මෙතන ඉන්න ළමයි සංඛ්‍යාව එක්ක බලද්දී මැසේජ් දාලා තියෙන්නේ නම් ඔයගොල්ලෝ කරන යුරෝපා ඉන්දිය කියන කාරණය සම්බන්ධයෙන් මම මැසේජ් එකක් දාන්න කියලා. ඉන්න ළමයි සංඛ්‍යාවයි ඇවිල්ලා තියෙන මැසේජ් සංඛ්‍යාවයි දිහා බලද්දී සෑහෙන වෙනසක් තියෙනවා. මම ආදරෙන් ඉල්ලනවා අපේ හැම දරුවෙක්ම තමන් කරන්නේ යුරෝපද ඉන්දියද කියන එක පොඩ්ඩක් මැසේජ් කරන්න. මොකද මට කාලය හදා ගැනීම හා සම්බන්ධ මේක හරි වැදගත් වෙනවා. විජයාගමනයේ පිළිබඳ සිදුවීම උදාහරණ ලෙස දැක්විය හැකිය. එනම් පිරිනිවන් මංචකයේ සිටින බුදුරජාණන් වහන්සේ තමාගේ දහම අනාගතයේ පවතින්නේ කිනම් රටේදැයි දිවසින් බලා ඒ ලංකාවේ යයි හඳුනාගෙන එදිනම ලංකාවට පැමිණෙන විජය කුමරු ඇතුළු පිරිසගේ ආරක්ෂාව සැලසීමේ වගකීම සක්‍ර දෙවියන්ට බාර කර ඇත. සක්‍ර දෙවියන් එය උපුල්වන් දෙවියන්ට බාර කර ඇත. උපුල්වන් දෙවියන් තවුස් වෙසක් මවාගෙන ලංකාවට පැමිණ විජය ඇතුළු පිරිසට පිරිත් පැන් ලබා දී ඔබ ගොඩ බැස්සා වූ ප්‍රදේශය මනුස්ස වාසයෙන් තොරයි එම නිසා ආරක්ෂිතය යයි ප්‍රකාශ කර අතුරුදහන් වී ඇත. මේ අනුව බුද්ධ පරිනිර්වාණය සහ විජයාගමනය යන සිදුවීම් දෙකම එකම දිනයක සිදු වූවා යයි හැඟී යයි. නමුත් කතුවරයා එම සිදුවීම් ලියන විට ඒ සිදුවී වසර 900කටත් වැඩිය. කතුවරයා භික්ෂුවක් වීම නිසා මෙම සිදුවීම් දෙක එකම දිනයක සිදු වූ බව පිළිගන්නවාට වඩා සිටිය හැක්කේ පොඩකින්න. නමුත් කතුවරයා එම සිදුවීම් ලියන විට ඒ සිදුවී වසර 900කටත් වැඩිය. කතුවරයා භික්ෂුවක් වීම නිසා මෙම සිදුවීම් දෙකම මෙතන පොඩි වෙනසක් වෙනවා දරුවෝ. ඔයගොල්ලන්ගේ අතට ටියුට් එක ලැබුණාම පුළුවන් නම් අපේ දරුවෝ මතක් කරන්න පිටු අංකය 4 මෙතන පොඩි වැරද්දක් තියෙනවා. කතුවරයා භික්ෂුවක් වීම නිසා මෙම සිදුවීම් දෙකම එකම දිනයක සිදු වූ බව සඳහන් කරයි. එම සිදුවීම් දෙකම එකම දිනයක සිදු වූ බව පිළිගන්නවාට වඩා ඒ කියන්නේ මේ ටිකේ පොඩි වැරද්දක් තියෙනවා අපිට නිවැරදි කරගන්න. ටියුට් එක ලැබුණාම අපි නිවැරදි කරගමු. මට අමතක වුණොත් ඔයගොල්ලෝ පොඩ්ඩක් ඒක මතක් කරන්න. අනේ කතුවරයා භික්ෂුවක් වීම නිසා මෙම සිදුවීම් දෙක එකම දිනයක සිදු වූ බව. කතුවරයා භික්ෂුවක් වීම නිසා මෙම සිදුවීම් දෙක එකම දිනයක සිදු වූ බව සඳහන් කර ඇත. නමුත් මෙම සිදුවීම් දෙකම එකම දිනයක සිදු වූ බව පිළිගන්නවාට වඩා සිටිය හැක්කේ කතුවරයා විසින් ඉතිහාසයත් ආගමත් ගලපා ඇති බවයි. බොහෝ විට මෙම සිදුවීම් දෙක එකම දිනයක සිදු වූවා නොව එකම වර්ෂයක හෝ එකම අවම වශයෙන් ආසන්න දිනවල සිදු වූවා යැයි සිතිය හැකිය. right. හරි දරුවෝ මම හිතනවා මේ කතා කරපු කොටස් ටික ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්න ඇති කියලා. අපේ තව දරුවෙක් දෙන්නෙක් දාලා තියෙනවා මොනවද කරන්න කියලා. දරුවෝ කීප දෙනෙක් මැසේජ් කරලා තියෙනවා. පොඩ්ඩක් බැලන්ස් වෙලා යනවා වගේ ගතියක් දැනනා යුරෝපා සහ ඉන්දීය. හරි තව දෙයක්. මම නැවත ඉල්ලීමක් කරන්නේ ඔයගොල්ලන්ගේ පාසල් වල මේ වෙද්දි ඔයගොල්ලෝ දන්නවා ඉතිහාසය කරන දරුවෝ කවුද කියලා. ඔයාලට ෂුවර් නම් මාව මම උගන්නන එක ඔයාලට තේරෙනවා නම් මම උගන්නන එක තේරෙනවා ඔයගොල්ලන්ට. එහෙම නැතිනම් අවුලක් නෑනේ.
නේද? මම මේ කියන්නේ බොරු නම් ඔයගොල්ලෝ අහලා බලන්න මේ වෙද්දි පන්ති යන ඕනම දරුවෙක්ගෙන් මේ තාක් දක්වා සබ්ජෙක්ට් එක කතා කරපු ගුරුවරයෙක් ඉන්නවද? මම සබ්ජෙක්ට් එක කතා කළා. ඔයගොල්ලන්ට තේරුණාද නැද්ද? ඔයාලට මට උත්තර දෙන්න බෑනේ. ඔයාලගේ හිත දන්නවනේ. මම ඔයාලට උගන්වපු ඔයාලට තේරුණාද නැද්ද? ඔයාලගේ හිත දන්නවා. තේරුණා නම් අවුලක් නැහැනේ. නේද? මේක තමයි නෝට් එක. නෝට් එක හම්බෙනවනේ. ඊට පස්සේ ෂෝට් නෝට් එකක් විදියට නම දෙනවනේ. නේද? ඒ කියන්නේ තේරෙන්නත් උගන්වලා සිලබස් එකත් අපි ඉස්සරහට එනවා. එහෙනම් අවුලක් නැහැනේ. හැබැයි මේ වෙද්දිත් තව දුරටත් අර නිකන් ඔහේ කතා කරමින් කට්ටිය දරුවෝ එකතු කර ගන්නකම් පන්ති ඇතුළට කාලය මරමින් කල් මරමින් ඉන්න පන්ති ඕන තරම් තියෙනවා. හැබැයි මට එහෙම කරන්න බෑ. ඇයි මට එහෙම කරන්න බැරි? යුරෝපා කරන දරුවන්ට මම යුරෝපා උගන්වන්නත් ඕන. ඉන්දීය කරන දරුවන්ට මම ඉන්දීය උගන්වන්නත් ඕන. ඒ ඔක්කොම කරන්න නම් මට කල් මර ඉන්න බෑ මේ විෂය ඇතුලේ. මොකද මේ උසස් පෙළ ඕ ලෙවල් නෙමෙයිනේ. ඒක නිසා මම මගේ සබ්ජෙක්ට් එක ඉස්සරහට යනවා. ඔයාලට මං ගැන විශ්වාස නම් ඔයාලට පුළුවන් තව දරුවන්ට මේ තොරතුර සම්ප්‍රේෂණය කරන්න එන්න එක දවසක් ඇවිල්ලා බලන්න මේ මාසේ කොහොමත් ඔයගොල්ලන්ට ලින්ක් එක ඕන විදිහකට ෂෙයා කරගෙන සම්බන්ධ කරවන්න පුළුවන් දරුවෝ ඒ දේ ඔයගොල්ලෝ කරන්න කියන ඉල්ලීම මම ඔයගොල්ලන්ගෙන් කරනවා. හරි. කාලය අවසන් වෙනවා දරුවෝ එහෙනම් මෙතනින් අපි පාඩම මෙතනින් අවසන් කරමු. නැවත ඉල්ලීම අර දැනුවත් කිරීම වගේම කරුණා කරලා ඔයගොල්ලන්ගේ තොරතුරු ටික ආයතනයට දෙන්න. ඒ තොරතුරු ටික දුන්නොත් තමයි අපිට ටියුට් එක ඔයගොල්ලන්ට දෙන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම තොරතුරු ටික ආයතනයට දෙන්න. එහෙම නැති වුණොත් ටියුට් එක ලැබෙන්නේ නැති වෙයි. ලැබෙන්නේ නැති වුණොත් දොස් කියන්නත් එපා. සර් ටියුට් එක හම්බුනේ නැහැ කියලා. අනිවාර්යෙන් ටියුට් එක එවනවා. හරි. එහෙනම් සියලු දෙනාටම අයබෝවන් පරිස්සමින් ඉන්න සුබ රාත්‍රියක් සුබ අනාගතයක් වේවා සියලුම දෙනාට. right